සුබ සංඛ්‍යාවක් පිළිගන්නවා තමයි කාලේ වෙලාවක් ගන්න ප්‍රොෆෙෂන් එක පටන් ගමු. ඉතින් මම හිතන්නේ සෑහෙන විදිහට ලොක් වෙලා හිටියා සහ ඒ මම අතට කියන්න බැරි වුණා සෙෂන් එකේ ඒක මම Google Drive එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඒක නැවත අහන්න පුළුවන්. මේ ලින්ක් එක මම group එකේ දාලා ඇති. ඒක නැවත අහලා විරලා ඔය මම ප්‍රශ්න ටිකක් දැන් ඉස්සරහට දානවා ඔය පරණ ප්‍රශ්න පත්‍ර වලින් ඊළඟට ඔය දැන් ප්‍රශ්න වලින් අහලා තියෙන ප්‍රශ්න ටිකක් ඉස්සරහට ප්‍රශ්න සමාධියට 50ක් 100ක්ම ගෲප් එකට වැටේ. ඒවා අර සෙෂන් එක සහ මේ අනිත් කරන සෙෂන්ස් එක්ක ගලපලා වියලා සහ ඔයගොල්ලෝ ගාව තියෙන පුරුදුරුත් එක්ක ගලපලා කටයුතු කරන්න මම හිතනවා බහුතරයක් දේවල් විභාග වලට එක්සෑම් එකට ඒවි කියලා ඒක තමයි. ඒ විදිහට ආගම තමයි මේ මම හිතන්නේ ඕව තමයි පහුගිය ප්‍රශ්න පත්‍ර සහ අතීතයේ තියෙන ප්‍රශ්න පත්‍ර වල සියල්ලේම නැවත වෙනස් කර ආපු ප්‍රශ්න ඕකම නැති වුණත් ওই විදිහට කරලා ඔය වගේ ප්‍රශ්න තමයි එන්නේ කියලා මම හිතනවා. එහෙනම් අද සෙෂන් එකට සහභාගී වෙලා ඉන්න මිස් මම දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ දවස්වල ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකේ ඔයගොල්ලෝ දී කෝඩිනේටර් කෙනෙක් වැඩ කරනවා. ඔයගොල්ලෝ සෙෂන් වලට මම දැන් බොහෝ වෙලාවට ඔක්කොම ඇති ඒක කර්මකාර නෝෂිකෝරාල මහත්මියට මම ආරාධනා කරනවා අද දින සෙෂන් එක මේ දැන් ප්‍රොපර්ටි මෝගේජ් සම්බන්ධයෙන් සහ අමතරව එකතු කරන්න පුළුවන් දේවල් තියෙනවා ඔයගොල්ලන් එකතු කරලා දී සහ ප්‍රශ්න ඒ හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් යම් කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නම් දැන් පුළුවන් දේවල් තියෙනවා නම් සියල්ලම දැන් පැහැදිලියි. දැන් නොහැකි තත්ත්වයක් තියෙන ප්‍රශ්නයක් මතුවුනොත් ඉදිරියේදී හරි ගෲප් එකේ ඉන්නවා කියන ඔයගොල්ලන්ට මේ දේවල් ලබා දෙන්නේ මේ විභාගයේ කරන කාලය අතරතුර. තමයි ඉනුස්මිස්ට ආරාධනා කරනවා සෙෂන් එකට. බොහොම ස්තුතියි අසංක. හරි. ප්‍රථමයෙන්ම මම හිතන්නේ පාසම් ගන්න වෙලාව ඇහෙනවද මාව? අසංක? ඔව් එහෙනම්. හරි. ප්‍රථමයෙන්ම මම හිතන්නේ අපි මිට ටිකක් කලින් තමයි පටන් ගන්නකේ සමාව ආය දෙනවා. පොඩ්ඩක් පරක් වුණා වැඩේ පටන් ගන්න. පළවෙනියෙන්ම කියන්න ඕනේ මම හිතන්නේ මේ AM to BM මේ ජොබ් ටෙස්ට් එකේ හැමෝටම ලියන්න ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. ඔබ නිවැරදිව වැඩ කරනවා නම් ශාඛාවල ඔබගේ අදාළ දෙපාර්තමේන්තුවේ මම හිතන්නේ මේ ඔබට අවස්ථාවක් තියෙනවා ඔබගේ අර කරන වැඩ කටයුතු වලින් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නයි. දැන් මොකද මමත් ওই විභාගෙ ලියලා තියෙනවා. අපිට පාඩම් කරන්න තියෙන වෙලාව අඩුයිනේ. හැබැයි අපි වැඩ කරනවා නම් අපිට කරන වැඩ වලින් අපේ ප්‍රැක්ටිස් එකෙන් අපිට උත්තර ලියා ගන්න පුළුවන්. ඒක පළවෙනි එක. හරි. දැන් මට පැවැදලා තියෙන්නේ මෝගේජ් ප්‍රොපර්ටි මෝගේජ් ප්‍රොසීඩර් එක පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මෙතන කියන්නේ ක්‍රෙඩිට් වලට සම්බන්ධ වෙච්ච හා නොවිච්ච අය හැමෝම ඉන්න හින්දා මම හිතන්නේ අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු කවුද සාමාන්‍යයෙන් මොන වගේ බොරව ටයිප්ස්ද මොන වගේ ලෝන් ගන්න පුළුවන් කට්ටියද ඉන්නේ කියලා. මම හිතන්නේ එතනින් පටන් ගත්තොත් හොඳ වෙයි කියලා මම හිතනවා. ස්ක්‍රීන් එක පේනවද? ඉංග්‍රීසි ආවෙනවා. පේනව නේද? හරිනේ. right. right. borrower types. කවුද ලෝන් ගන්න පුළුවන් borrowersලා ඉන්නේ කියලා. එතකොට කීප වර්ගයක් ඉන්නවා. එතකොට අපි නිකන් සරලව බැලුවොත් borrower typesලා ඉන්නවා. individualsලා ඉන්නවා. ඒ කියන්නේ තනි පුද්ගලයෝ සමහර ඔබ අපි වගේ තනි පුද්ගලයන් ඊළඟට කම්පැනි වශයෙන් ඉන්නවා. සමාගම් ඊළඟට පාර්ට්නර්ෂිප්ස් කියන්නේ හවුල් ව්‍යාපාර සහ ඒක පුද්ගල ව්‍යාපාර සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප්ස්
සහ ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිසස් ඉන්නවා. ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිසස් කියන්නේ රජයට අයිති ආයතන රජයට අයිති කම්පැනිස්. එතකොට ඉන්ඩිවිජුවල්ස් කිව්වොත් අපි දැනගන්න ඕනේ මේ ඉන්ඩිවිජුවල්ස්ට හැමෝටම කන්ට්‍රැක්චුවල් කියන්නේ හැමෝටම හැම තනි පුද්ගලයාටම අපිත් එක්ක ලෝන් ගන්න. එහෙම නැත්නම් අපිත් එක්ක කොන්ට්‍රැක්ට් එකකට එළඹෙන්න විදිහක් නැහැ. 18ට අඩු අයට ඒ කියන්නේ බාල වයස්කාර වශයෙන් අපි සැලකන අයට බෑ අපිත් එක්ක කොන්ට්‍රැක්චුවල් කැපැසිටි එකට එන්න. ඊට පස්සේ මෙන්ටලි අන්සවුන්ඩ් අයට බෑ. කියන්නේ මානසික අපහසුතාවයක් තියෙන අයට සහ බෑන්ක්‍රප්ට් වෙච්ච කියන්නේ බුන්නත් භාවයට පත් වෙච්ච අයට අපිත් එක්ක ගනුදෙනු කරන්න අපිත් එක්ක කොන්ට්‍රැක්චුවල් කැපැසිටි එකක් නැහැ. ඒතර ඒ ඉන්ඩිවිජුවල්ස් ඊළඟට කම්පැනි. කම්පැනි එකක් කියන්නේ සෙපරේට් ඒ කියන්නේ වෙනමම නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. ඒක ආයතනයක් වුණාට වෙනමම නීතිමය පුද්ගල භාවයක් වෙනමම නීතිමය පුද්ගලයෙක් වැඩි පුද්ගල භාවයක් වශයෙන් අපිට දෙන්න පුළුවන්. එතකොට කම්පැනි නමින් ලෝන් ගන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ දැනගන්න ඕනේ කම්පැනි එක කිව්වහම. කම්පැනි එක ඩෙෆිනිෂන් එකක් අහන්නේ නැහැ. ගොඩක් වෙලාවට අහන්නේ කම්පැනි එකට ලෝන් එකක් ගන්න පුළුවන්ද කොහොමද ගන්නෙ නීතිමය බාධාවල් මොනවද ඔය වගේ දේවල් තමයි. එතකොට අපි ડોකියුමන්ට්ස් ගැන පස්සේ කතා කරමු. ඊළඟට පාර්ට්නර්ෂිප්. පාර්ට්නර්ෂිප් එකක් කියන්නේ පාර්ට්නර්ෂිප් එක ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් ගැන කතා කරන්න. සෝල් ප්‍රොප්‍රයිටර් එකක් කියන්නේ තනි පුද්ගලයෙක්ට අයිති ව්‍යාපාරයක්. එතකොට මේ තනි පුද්ගලයෙකුට අයිති ව්‍යාපාරයකට තියෙන්නේ එතන ඉන්නේ එක අයිතිකාරයයි. හැබැයි මේ සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් නම් මේක වෙනමම නීතිමය පුද්ගල භාවයක් තියෙන විදිහට සලකන්නේ නැහැ. එහි අයිතිකරුවත් සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් එකත් දෙකම එකක් විදිහට තමයි සලකන්නේ. එතකොට පාර්ට්නර්ෂිප් එකක් ගමු මේකේ ඉන්නවා අයිතිකරුවෝ කිහිප දෙනෙක්, කවුල්කරුවෝ කිහිප දෙනෙක්. එකත් වෙනමම සෙපරේට් ලීගල් එන්ටිටි එකක් විදිහට නෙමෙයි සලකන්නේ. අපි නඩු දාන්නේ ඒ පාර්ට්නර්ෂිප් එකේ ඉන්න ඒ අයිතිකරුවන්ට තමයි නඩු දාන්නේ. එතකොට මේ ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙන ලෝන් ලබා ගන්න පුද්ගලයන්. අපි ડોකියුමන්ට්ස් ගැන පස්සේ කතා කරමු. ඊළඟට ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් කියන්නේ පබ්ලික් කෝපරේෂන්ස් එහෙම නැත්නම් කෝපරේට් බෝඩි එකක්. මේකේ අයිතිකාරත්වයේ තියෙන්නේ ගවර්න්මන්ට් එකට. නිතරම මේ දවස්වල අහනවනේ නේද SOE මෙච්චර තියෙනවා. පියර කෝප් එකට එහෙම යන්නේ. ඒවට තමයි අපිට වෙනම තියෙනවා මේ ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිසස් හැන්ඩල් කරන්න වෙනම යුනිට් එකක් බැංකුවේ තියෙනවා. එතකොට අපි ડોකියුමන්ට්ස් පිළිබඳව පස්සේ කතා කරමු. ඕගොල්ලෝ තමයි ප්‍රධාන වශයෙන් බොරෝවර්ස්ලා හැටියට ඉන්නේ. එතකොට අපි කස්ටමර් කෙනෙකුට ලෝන් එකක් දෙනවා කියලා හිතුවොත් අපි කතා කරන්නේ දැන් immovable property against දෙන facilities. එතකොට immovable property against දෙන facility එකක් නම් ඒක කරන පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙල තමයි අපි ඉස්සෙල්ලම බලමු කස්ටමර් කෙනෙක් ආවහම මම මේ සඳහාම හදපු facilities නෙමෙයි කස්ටමර් කෙනෙක් දැන් ඕගොල්ලන්ගෙන් අහන්න තමයි ප්‍රශ්න තියෙන සමහරවිට කස්ටමර් කෙනෙක් ආවහම මම හිතන්නේ මම එක්සෑම් එක කරනකොට ආවා මේ මෝගේජ් එකක් ඒ කියන්නේ ප්‍රොපර්ටි මෝගේජ් එකකට against ලෝන් එකක් ගන්න ආවහම මොකද්ද කරන ප්‍රොසීඩියර් එක අන්න ඒ වගේ බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි තිබ්බේ. එතකොට වැඩේ කරනවා නම් ඔබ ලියාගෙන යන්න පුළුවන්. හැම ජොබ් රෝල් එකකටම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලාම කස්ටමර් කෙනෙක් ආවොත් අපි පළවෙනියටම කස්ටමර් කෙනෙක් ලෝන් එකක් ගන්නව නම් අපි පළවෙනියටම කරන්නේ කස්ටමර්ව ඉන්ටර්විව් කරනවා. කස්ටමර්ව ඉන්ටර්විව් කළා කස්ටමර්ගේ අපි ගෙවන්න තියෙන හැකියාව අපි හිතමු හවුසින් ලෝන් එකක් කියලා ගෙවන්න තියෙන හැකියාව බලලා කස්ටමර්ට අපි ඇප්ලිකේෂන් එකක් දෙනවා. මේ ඇප්ලිකේෂන් එක දෙනකොට අපි ඇප්ලිකේෂන් එකත් එක්ක දෙනවා ડોකියුමන්ට්ස්. මෙන්න මේ කියන ડોකියුමන්ට්ස් උත් අපිට ගෙනත් දෙන්න කියලා චෙක් ලිස්ට් එකක් හදලා තියෙනවා. එතකොට බැංකුවේ හවුසින් ලෝන් වලට වෙනම චෙක් ලිස්ට් එකක් තියෙනවා. කමර්ෂියල් ලෝන්ස් වලට වෙනම චෙක් ලිස්ට් එකක් තියෙනවා. එතකොට ලෝන් ඇප්ලිකේෂන් එක දෙනකොට ලෝන් ඇප්ලිකේෂන් එක මැනේජර් සයින් කරලා amount එක මෙච්චරයි කියලා මැනේජර් අස්සම් කරලා තමයි මේ
ලෝන් ඇප්ලිකේෂන් එක අපි දෙන්නේ. ඊට පස්සේ ලෝන් ඇප්ලිකේෂන් එක දුන්නට පස්සේ කස්ටමර්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මේ ડોකියුමන්ට්ස් ටික අපිට ගෙනත් දෙන්න. එතන මේ කස්ටමර්ගේ අතේ ડોකියුමන්ට්ස් ටික ගෙනත් දෙන්න වැඩේ තියෙනකොට පළවෙනියටම අපි කස්ටමර්ට හරියට මේ චෙක් ලිස්ට් එක මේ ડોකියුමන්ට්ස් මොනවද කියන එක කස්ටමර්ට පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් එතකොට අපි මේ ડોකියුමන්ට්ස් මොනවද කියලා කස්ටමර්ට කියලා මේ චෙක් ලිස්ට් එක පැහැදිලි කරලා දීලා ඒකේ තියෙනවා අපි දෙන්න ඕන ડોකියුමන්ට්ස් ඇප්ලිකේෂන් එකට අමතරව සමහර ෆෝම්ස් මේ වගේ දේවල් අපි කස්ටමර්ට දීලා කස්ටමර්ගෙන් ડોකියුමන්ට්ස් ටික අපිට දෙන්න ගන්නවා ඇප්ලිකේෂන් එකත් එක්ක. එතකොට ඇප්ලිකේෂන් එකත් එක්ක ડોකියුමන්ට්ස් ටික ආවහම පළවෙනි රෙස්පොන්සිබිලිටි එක තමයි බ්‍රාන්ච් මැනේජර් ක්‍රෙඩිට් ඔෆිසර් තමයි රෙස්පොන්සිබිලිටි එක බ්‍රාන්ච් එකේ බ්‍රාන්ච් මැනේජර් ක්‍රෙඩිට් ඔෆිසර් මේ ડોකියුමන්ට්ස් ටික සර්කියුලර් එකේ තියෙන විදිහට මේ ડોකියුමන්ට්ස් ටික හරිය ඉන්නෝඩ අපිට ඔක්කොම ડોකියුමන්ට්ස් ටික හරියට ලැබුණා කියන එක සහතික කරලා අපි කස්ටමර්ට ෆෝමැට් එකක් තියෙනවා මේ ෆෝමැට් එක හරියනම් දෙන්න ඕනි. හැබැයි මම දන්නේ ප්‍රායෝගික ශාඛාවල කරන්න අමාරු ඇති. නමුත් අපි හරියට එකවර ડોකියුමන්ට්ස් ගන්නවා කියන එක තමයි අපි ඉන්ෂුර් කරන්නේ. නැත්නම් අපි කෑලි කෑලි ડોකියුමන්ට්ස් ගත්තාම හවුසින් ලෝන් එකක් නම් අපි දවස් 14න් හවුසින් ලෝන් එක දෙන්න ඕනේ. හැබැයි අපි කෑලි කෑලි ડોකියුමන්ට්ස් ගත්තාම සමහරට අපි අර ડોකියුමන්ට්ස් ටික සම්පූර්ණ කරන්නම ලොකු කාලයක් යනවා. එතකොට මේ ලෝන් එක සම්පූර්ණ කරන්න ගිය කාලේ විශාල කාලයක් වෙනවා. එතකොට මොනවද මේ ගන්න ડોකියුමන්ට්ස් කියලා අපි බලමු. හවුසින් ලෝන් එකක් නම් right. හවුසින් ලෝන් එකක් නම් අපි සාමාන්‍යයෙන් කස්ටමර්ගේ හවුසින් ලෝන් ඇප්ලිකේෂන් එක ගන්නවා. එතකොට හවුසින් ලෝන් ඇප්ලිකේෂන් එක මේක 27 මම මේක කෙටි කරලා හදලා තියෙන්නේ 27 2020 සර්කියුලර් එකේ තියෙනවා ටිකක් දිගට මේක මම නිකන් කියාගෙන යන්නම්. required documents තියෙනවා. මම හිතන්නේ විනාඩියක් දෙන්න සර්කියුලර් එකෙන්ම පෙන්නනවා ලේසි වෙයි. right මම කියාගෙන යන්න මම හිතන්නේ හරි. එතකොට කස්ටමර් ආවහම අපි හිතමු මේක රෙසිඩෙන්ෂල් ප්‍රොපර්ටි housing ඒ කියන්නේ purchasing of residential property අපේ දැන් circulars වල 28 circular purpose එක අනුව අපිට දීලා තියෙනවා checklist එකක්. එතකොට ගෙයක් ගන්න නම් මේ කියන මේ ලෝන් එක ගන්නේ අපි කස්ටමර්ගෙන් ඉල්ලන ડોකියුමන්ට්ස් වෙනවා. එකක් තමයි ඔරිජිනල් සේල්ස් ඇග්‍රීමන්ට් එක ඉල්ලනවා. එතකොට ඔරිජිනල් සේල්ස් ඇග්‍රීමන්ට් එක ඊට අමතරව අපි ඉල්ලනවා certified copy of title deeds. certified copy of title deeds ඉල්ලනවා. ඒ කියන්නේ ඔප්පුව හරි එහෙම නැත්නම් තව තියෙනවා ටයිටල් එහෙම නැත්නම් හිමිකම් සහතිකය. ටයිටල් සර්ටිෆිකේට් එක කියලා තියෙනවා. හිමිකම් සහතිකය ওই දෙකෙන් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව අපි ගන්න ඕනේ copy of survey plan duly approved by the local authority. කියන්නේ නගර සභාව හරි ප්‍රාදේශීය සභාව හරි අප්‍රූව් කරපු අවුරුදු 15ක් ඇතුළත සර්වේ කරපු ප්ලෑන් එකක් ගන්න ඕනේ අපි. ඒක ඇවිල්ලා ඔප්පුවක් සහිත ඉඩමකට නම්. එතකොට ටයිටල් සර්ටිෆිකේට් එකක් තියෙන එකක් නම් ඒකට ඔප්පුව ප්ලෑන් එකට තියෙන්නේ කැඩස්ටර් සිතියම නැත්නම් කැඩස්ට්‍රල් ප්ලෑන් කියන ડોකියුමන්ට් එක තමයි තියෙන්නේ. එතකොට ඒක ගන්න ඕනේ. ඊළඟට ඊට පස්සේ අපි ගන්නවා පුළුවන් අපිට ඉල්ලනවා එක්ස්ට්‍රැක්ට්ස් කියන්නේ පත්තිරු ඒ කියන්නේ ඉඩමක
එදා මෙදා තුර ඉඩම කොහොමද හුවමාරු වෙලා තියෙන්නේ ඉඩමේ පෙළපත සඳහන් වෙලා තියෙන ලෑන්ඩ් රෙජිස්ට්‍රි සඳහන් වෙලා තියෙන පොතේ කොපියක් තමයි අපි මේ එක්ස්ට්‍රැක්ට් එක කියලා කියන්නේ. ඒතර මේ එක්ස්ට්‍රැක්ට් එක අපි ගන්න ඕනේ හවුසින් ලෝන් එකක් නම් අවුරුදු 15ක පීරියඩ් එකක් කවර් වෙන්න එක්ස්ට්‍රැක්ට් එකක් ගන්න ඕනේ. හැබැයි මේ එක්ස්ට්‍රැක්ට්ස් අරගෙන තියෙන්න ඕනේ මාස 6ක් ඇතුළත. එතකොට ඔක්තෝබර් වල අපි ડોකියුමන්ට්ස් ටික බාර ගන්නවා නම් අප්‍රේල් වලට කලින් ගත්ත එක්ස්ට්‍රැක්ට් එකක් අපිට බාර ගන්න බෑ. එතකොට අපි ඒවා ડોකියුමන්ට්ස් බාර ගන්න වෙලාවෙම අපි ඒවා චෙක් කරන්න ඕනේ. ඊළඟට අපි ගන්න ඕනේ ඔරිජිනල් ලෝකල් ඔතොරිටි ડોකියුමන්ට්ස්. මෙන්න මේකත් මාස 6ක් ඇතුළත ගත්ත ඔරිජිනල් ලෝකල් ඔතොරිටි ડોකියුමන්ට්ස් ගන්න ඕනේ. මේ ඇවිල්ලා නන් වෙස්ටිං සර්ටිෆිකට් එක. ඒ කියන්නේ දේපල නොපරවා ගැනීමේ සහතිකය කියලා. දේපල නොපරවා ගැනීමේ සහතිකය කියන්නේ අපි හරියට අපේ ඇසෙස්මන්ට් ටැක්ස් ගෙවලා තියෙනවා නම් අපිට නගර සභාවෙන් කියනවා මේ දේපල අපි පවරා ගන්නෙ නැහැ කියලා. ඊට අමතරව ස්ට්‍රීට් ලයින් නීති රේඛා සහතිකය ගන්නවා. ස්ට්‍රීට් ලයින් බිල්ඩින් ලයින් ওই දෙකම එකට සර්ටිෆිකට් එක දෙනවා. ඊළඟට ඕනර්ෂිප් සර්ටිෆිකට් එක. ඒ කියන්නේ අයිතිය තියෙන සර්ටිෆිකට් එක දෙනවා ඕනර්ෂිප් සර්ටිෆිකට් එක. මෙන්න මෙයාට තමයි මෙන්න මේක අපේ නගර සභාවේ තියෙන ලේඛන අනුව මේකේ අයිතිය තියෙන්නේ මෙන්න මෙයාට. ඊළඟට annual assessment tax payment receipt. මේකෙදි tax payment receipt කියන්නේ සමහරවිට ගන්නවා ඒ tax එක ගෙවන්න කියලා එන නිවේදනය නෙමෙයි tax අන්තිම කාලයට tax ගෙවපු receipts ගන්න ඕනේ. ඊට අමතරව අපි ගෙයක් නම් පර්චේස් කරන්නේ ඒ ගේ අනුකූලතා සහතිකයකුත් අපි ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ගේ අනුමත කරන ලද ප්ලෑන් එකකට ඇඳලා ඒ ප්ලෑන් එකට අනුව මේ ගේ හදලා මේක පදිංචියට හොඳ අනුකූලතාවයක් සහිත පදිංචියට සුදුසු අනුකූලතාවයක් සහිතව හදපු ගොඩනැගිල්ලක් කියලා නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් දෙන සහතිකයත් අපි ගන්න ඕනේ. ඊළඟට approved building plan එකක් ගන්න ඕනේ. මම කිව්වා දැන් අපි ගෙයක් ගන්නවා නම් purchasing එකක් නම් ගෙයක් නම් approved building plan එකක් ගන්න ඕනේ. ඊට අමතරව කස්ටමර්ගේ අපි ඉල්ලනවා identity card copies. ඊට අමතරව විකුණන කෙනාගේ ඒ කියන්නේ වෙන්ඩර්ගේ identity card copies අපි ඉල්ලනවා. ඊළඟට අපි බැංකුවෙන් දෙනවා ෆෝම් 10/413 කියලා ડોකියුමන්ට් එකක්. මේ 10/413 ડોකියුමන්ට් එක කියන්නේ අපි ඒක ගන්න ඕනේ ඉන් ඩුප්ලිකේට්. ඒ කියන්නේ දෙකක් පුරවලා ගන්න ඕනේ. මේකේ තියෙනවා ගොඩක් මේ ප්‍රොපර්ටි එක සම්බන්ධ මේක කාටද අයිති. ඊට අමතරව මේ ලෝන් එක ගන්න කෙනා මේ දීපල අයිති කෙනා මොන නීතිය යටතේද ගවර්න් වෙන්නේ. මොකද යාපනයේ පළාත ඉපදිච්ච කෙනෙක් නම් තේසවලාමේ නීතිය යටතට වෙනවා. එතකොට දීපල වලට සම්බන්ධයෙන් තියෙන ට්‍රීට්මන්ට් වෙනස්. එතකොට ඒ වගේ දේවල් බලා ගන්න මේ ડોකියුමන්ට් එක වැදගත් වෙනවා. ඒකට මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඊට අමතරව affidavit confirming that property කියන affidavit එකක් ගන්න ඕනේ. property එක 1972 අංක 1 දරන land reform පනත දේපල ප්‍රතිසංස් කරනවා. ඒ land reform පනතට අයත් වෙන්නේ නැහැ. කියන්නේ අකර 51කට වැඩිය නැති අන්න ඒ වගේ තියෙනවා. ඒකට අයත් වෙන්නේ නැහැ කියලා මේ ලෝන් එක ගන්න කෙනා සහ ලෝන් එක අපි වෙන්ඩගෙනුත් ඒක ඉල්ලනවා. එතකොට ඒ ડોකියුමන්ට්ස් ටික අපි ගන්න ඕනේ. ඊට අමතරව අපි තව ගන්නවා letter from ගාම නිලධාරිගෙන් ලෙටර් එකක් ගන්නවා. මෙන්න මේ ඉඩම මොන ග්‍රාම නිලධාරී කොට්ටාශයටද අයිති කියලා සහතික කරලා අපි ෆෝමැට් එකක් දීලා සහතික කරගන්නවා. මේක ගන්නෙත් අපි බොන්ඩ් එක හදනකොට කොයි පළාතේද මේ සර්වේ ප්ලෑන් එකේ තියෙන විස්තරට අමතරව මෙන්න මේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ කියන ග්‍රාම නිලධාරී කොට්ටාශයේ අයත් මෙන්න මේ ඉඩම කියලා අපි මේ බොන්ඩ් එකේ සඳහන් කරනවා. ඒතර ඒව කන්ෆර්ම් කරගන්න අපි ඒක ගන්නවා. ඊළඟට වෙන්ඩර්ගේ සේල්ස් ඇග්‍රීමන්ට් එක මම හිතන්නේ මම කිව්වා. එතකොට ඔන්න ඔය කියන ડોකියුමන්ට්ස් අපි ගන්නවා. ඊට අමතරව මම දැන් ඔය කිව්වේ ප්‍රොපර්ටි එකට රිලේටඩ් ડોකියුමන්ට්ස්. එතකොට ඊට අමතරව අපි
මං කිව්වා විකුණුම්කරුව කම්පැනියක් නම් ඒ විකුණුම්කරු කම්පැනියේ කම්පැනි ඩොකියුමන්ට්ස් උත් අපි ඉල්ලනවා ෆෝම් කියන්නේ සර්ටිෆිකේට් ඉන්කෝපරේෂන් එක සංස්ථාපන සහතිකය ඒ වගේ ආටිකල් මෙමරැන්ඩම් මේ වගේ කම්පැනි ඩොකියුමන්ට්ස් ටික සර්ටිෆයි කරලා අපි ඉල්ලනවා වෙන්ඩර් කම්පැනි එකේ. එතකොට ඊට අමතරව ඩිරෙක්ටර්ස්ගේ NIC කොපීස් උත් අපි ගන්නවා. ඒ ටික අපි ඉල්ලනවා. එතකොට වෙන්ඩර් කම්පැනියෙන් ඒ ටිකත් අපිට දෙන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව මේවා අපි ඇත්තටම මේ ජෙනරලි කරගෙන යන නමුත් අපි චෙක් ලිස්ට් එකේදී දැන් ඒක අපි දැනගෙන ඉන්නව නම් අපිට කියන්න ලේසි මේවා අවශ්‍ය වෙනවා කියලා. ඊට අමතරව අපි ජෙනරල් ඉන්ෆර්මේෂන් ඉල්ලනවා කස්ටමර්ගේ හවුසින් ලෝන් ඇප්ලිකේෂන් එක ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝකොපීස් ඊට පස්සේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කස්ටමර් ඇවිල්ලා බිස්නස් ස්වයං රැකියාවක් කරන කෙනෙක් බිස්නස් එකක් කරන කෙනෙක් නම් එයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ කොපියක් ඊට පස්සේ විකුණන කෙනාගේ වෙන්ඩගේ NIC කොපීස් ඊට අමතරව පවර් ඔෆ් ඇටර්නි එකකින් නම් අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ ලෝන් එක ගන්න කෙනා වෙනුවට එයාගේ නියෝජිතයෙක් නම් වැඩ කරන්නේ. පවර් ඔෆ් ඇටර්නි එකක් ගන්න ඕනේ. බැංකුවේ ෆෝමැට් එකට අනුව මේ බැංකුවේ ෆෝමැට් එකට ගන්න පවර් ඔෆ් ඇටර්නි එක අපි ලීගල් එකට දාලා මේක ඕකේද කියලා එකත් බලා ගන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව කස්ටමර්ගේ ෆෝම් 375 එක වගේ දේවල් අපි ඉල්ලනවා. ඒ එම්ප්ලොයර් කෙනෙක් නම් පඩි එවන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් වලට ඒ ડોකියුමන්ට්ස් ටිකත් අපි ඉල්ලනවා. එතකොට ඕව තමයි අපි සාමාන්‍යයෙන් හවුසින් ලෝන් එකක් පර්චේසින් එකකට ඉල්ලන්නේ. ඔක කන්ස්ට්‍රක්ෂන් ගියත් සමහර ඒවා ජෙනරල් ඒවා ඒ විදිහම තමයි. ඊළඟට අපි හිතුවොත් කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම් මේ ඉල්ලන, ඒ කියන්නේ ගෙයක් හදන්න ලෝන් එකක් ඉල්ලනවා නම් මේ ඉල්ලන ડોකියුමන්ට්ස් වලට අමතරව අපිට තව ඉල්ලන්න තියෙන්නේ ලෑන්ඩ් එකක් ගන්නව නම් අපි අප්‍රූව්ඩ් බිල්ඩින් ප්ලෑන් එකක් ඉල්ලන්නේ නැහැ. නමුත් ගෙයක් හදන්න නම් එහෙම නැත්නම් ගෙයක් මිලදී ගන්න නම් අප්‍රූව්ඩ් බිල්ඩින් ප්ලෑන් එකක් ඉල්ලනවා. අදාළ ප්‍රාදේශීය සභාවෙන් හරි නගර සභාවෙන් හරි ඒක අනුමත කරලා තියෙන්න ඕනේ. කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් ගෙයක් හදන එකක් නම් අපි ඒකත් මේ බිල්ඩින් ප්ලෑන් එක අප්‍රූව් කරලා තියෙන්න ඕනේ මාස 6ක් ඇතුළත මේ ලෝකල් ඔතොරිටි එකකින් මේ බිල්ඩින් ප්ලෑන් එක අප්‍රූව් කරලා තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව දැන් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් අපිට තියෙන්න ඕනේ තහවුරුවක් මේ කන්ස්ට්‍රක්ෂන් එක කරන්නේ කොච්චරක්ද යන ගාන කියලා. ඒකට අපි ඉල්ලනවා බිල් ඔෆ් ක්වොන්ටිටි එකක්. ඒ කියන්නේ ඇස්තමේන්තුවක් ඉල්ලනවා. ඒක චාර්ටර්ඩ් ආකිටෙක්ට් කෙනෙක්, චාර්ටර්ඩ් ඉන්ජිනියර් කෙනෙක්, IESL එහෙම නැත්නම් ඉන්කෝපරේටඩ් IESL අන්නේ කැටගරිස් වල ඉන්න ඔෆිස්, ඒ කියන්නේ අනුමැතිය තියෙන අපේ සර්කියුලර් එකට අනුව අනුමැතිය තියෙන පාර්ශවයකින් සහතික කරන ලද BOQ එකක් අපි ගන්න ඕනේ. ඒක වඩා හොඳයි ස්ටේජ් වයිස් කරලා ගන්නව නම්. එතකොට අපිට තියෙනවා මෙන්න මේ විදිහට තමයි, කියන්නේ කස්ටමර් හදන විදිහට ස්ටේජ් කරලා තියෙනවා නම් වඩා හොඳයි. එතකොට ඒ විදිහට අපි BOQ එකක් ගන්න ඕනේ. එතකොට කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම් අපිට වෙනස් වෙන්නේ ඔය approved building plan එකයි BOQ එකයි තමයි. ඊට අමතරව අපි කස්ටමර්ගෙන් ගන්න ඕන ડોකියුමන්ට් එකක් තියෙනවා. දැන් අපි මේ හවුසින් ලෝන් එකක් ප්‍රොසෙස් කරනවා නම් ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපි දවස් 14ක් ඇතුළත ගමන් දෙකෙන් මේ ලෝන් එක දෙනවා කියලා තමයි අපි ප්‍රොමෝට් කරන්නේ. එතකොට එහෙම ප්‍රොමෝට් කරනකොට අපිට කස්ටමර්ගෙන් සමහර දේවල් අපිට තියෙනවා එක ප්‍රොසෙස් එකේ එකක් ඉවර වෙනකන් ඉන්න බෑ. අපි බොහොම ඉක්මනට මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ. ඒ හින්දා අපි අපේ ප්‍රොසෙස් එකේදී BOC හවුසින් ලෝන් ප්‍රොසෙස් එකේදී අපේ RLC ප්‍රොසෙස් එකේදී වැඩ ඉක්මන් කරන්නට අපි තීරණය කරලා තියෙනවා සමහර දේවල්. ඒ කියන්නේ ටයිටල් එකක් හෝල් කරන එකක්, වැලුවේෂන් එකක් හෝල් කරන එකක්, මේ වගේ දේවල් එකක් ඉවරනකන් එකක් ඉන්නේ නැතුව මේවා ඔක්කොම එක විට ඉවර කරන්න. ඒ හින්දා එතකොට
මේවට යන ප්‍රොෆෙෂනල් චාර්ජ් එකක් තියෙනවා වැලුවර්ස්ලට ලෝයර්ස්ලට. එතකොට ඒ ටික ගෙවන්න අවශ්‍ය මුදලක් අපි තැන්පත් කරගෙන අපි කස්ටමර්ගෙන් ගන්නවා කන්සෙන්ට් එකක්. මෙන්න මේකට සල්ලි මෙන්න මෙහෙම දාලා තියෙනවා. ඊට අමතරව මේ සල්ලි දාලා මේක හෝල් කරලා තියන්න මෙන්න මේ ප්‍රොෆෙෂනල් චාර්ජස් සඳහා කියලා කන්සෙන්ට් එකක් අරගන්නවා. කන්සෙන්ට් එක අරගත්තට මදි අපි account එකේ හෝල්ඩ් එකක් දාලා තමයි අපි මේ ලෝන් එක ප්‍රොසෙස් කරන්න ඕනේ. ඊළඟට තව දෙයක් තියෙනවා අපි මේ සර්කියුලර් එකේ ડોකියුමන්ට් චෙක්ලිස්ට් එක නැති වුණත් කරන්න ඕන දෙයක් තමයි කස්ටමර්ට වියදම් ප්‍රමාණයක් යනවා ප්‍රොපර්ටි මෝගේජ් එකකට ලෝන් එකක් කරනකොට සාමාන්‍යයෙන් මේ ලෝන් එක සම්බන්ධව වියදම් ප්‍රමාණයක් තියෙනවා. ක්‍රිබ් එකක් ගන්න එකේ ඉඳන් charges යනවා ක්‍රිබ් charges ඊට පස්සේ පර්චේසින් එකක් නම් එයා බොන්ඩ් එක හදන්න ඕනේ බොන්ඩ් එකට වෙනම charges යනවා මුද්‍ර ගාස්තු යනවා රජයට බදු ගෙවන්න ඕනේ ට්‍රාන්ස්ෆර් ඩීඩ් එකක් කරනකොට මේ වගේ විවිධාකාරය වූ charges තියෙනවා. එතකොට අපි ඇස්තමේන්තුගත charges list එකක් දීලා මේ charges වලට කස්ටමර්ගේ consent එක ගන්න ඕනේ. එහෙම document එකක් circular එකේ තියෙනවා. එතකොට ඒකත් අත්සන් කරලා අපි ගන්න ඕනේ. මෙන්න මේ charges යනවා. මේකට අපි okay කියලා BOC housing circular එකේ ඒ details තියෙනවා. ඊළඟට ඔය ටික ඔක්කොම අරගෙන එතකොට අපි හිතමු අපි housing loan එකක් කරන්න මෙන්න මේ documents ටික ගත්තා. මේ documents ටික අරගෙන අපි කස්ටමර්ට මේ ලෝන් එක දෙන්න තමයි යන්නේ. හැබැයි දැන් අපි බ්‍රාන්ච් එකෙන් මේ ලෝන් එක කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කරන්නේ මොනවාද? මේ ලෝන් එක යවනවා RLC එකට. එතකොට RLC එකට ගියවුවාම RLC එකට යවන්න උනත් අපි ડોකියුමන්ට්ස් ටිකක් තියෙනවා. මම මේක ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකෙන් කියන්නම්. එතකොට ඕගලන්ට උත්තරේ ලියනකොට ඒක ගලපගෙන ලියා ගන්න පුළුවන්. මේ ගත්ත ડોකියුමන්ට්ස් වලට අමතරව ඇප්ලිකේෂන් එක අපි ගන්නවා. ඊට අමතරව අපි ක්‍රිබ් එකයි DRU එකයි බලන්න ඕනේ. ක්‍රිබ් එක කියන්නේ ණයතොරතුරු කාර්යාංශයේ සියලුම ණය ලබා ගත්ත අයගේ ණය හොඳට ගෙවන අය, වැරදියට ගෙවන අය මේ හැමෝගෙම තොරතුරු ගබඩා වෙලා තියෙනවා. එතකොට අපි ක්‍රිබ් රිපෝට් එකක් අරගන්න ඕනේ. මේක අරගෙන අරගත්තට මදි ඒක බලන්න ඕනේ මෙයාගේ මොන හරි ප්‍රශ්න තියෙනවද මෙයාගේ ගෙවෙන්නේ නැති ඒවා තියෙනවද අන්න ඒ වගේ දේවලුත් බලලා සමහර විට ගෙවෙන්නේ නැති දේවල් ප්‍රශ්න තියෙන ඒවා තියෙනවා නම් අපිට මේ ලෝන් එක දෙන්නට එන්ටර්ටේන්මන්ට් අප්‍රූවල් ගන්න වෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට මේ ක්‍රිබ් රිපෝට් එක අරගෙන අපි ඒකත් බලන්න පුළුවන්. සහ මේ අපිට කියපු නැති ෆැසිලිටිස් තිබිලා මේ කැපැසිටි එක එහාට මෙහාට වෙලා තියෙනවද අපිට කියනවා වෙන කොහෙන්වත් ලෝන් අරගෙන නැහැ. මම මේ ගන්න යන ඉස්සෙල්ලාම යන්න යන ලෝන් එක මේක තමයි. එහෙම කියලා ගත්තට අපි ක්‍රිබ් එක බලුවම මෙයාට හැමතැනම ලෝන් තියෙනවා. එතකොට අපිට තේරෙන්න ඕනේ මෙයාට මේ ලෝන් එක ගෙවාගෙන යන්න හැකියාව නැහැ මේ ආදායමේ. එතකොට ඒ වගේ දේවල් බලන්නත් අපිට මේ ක්‍රිබ් එක ගන්න පුළුවන් සහ අපි නොදන්න මේ ගනුදෙනුකරුගේ ණය හැසිරීම ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම චෙක් රිටර්න්ස් කොහොමද තියෙන්නේ බිස්නස් එකක් කරන කෙනෙක් නම් එයාගේ ලොකු ප්‍රමාණයක් විස්තර අපිට මේ ක්‍රිබ් රිපෝට් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ DRU රිපෝට් එක කියන්නේ ලංකා බැංකුවේ වෙනම තොරතුරු ගබඩා කරලා තියෙනවා අපේ ලංකා බැංකුවට ආවෙනික ලංකා බැංකුවේ ෆැසිලිටිස් ගෙවපු නැති තොරතුරු විස්තර තියෙනවා. එතකොට මේ DRU රිපෝට් එකත් අරගෙන අපි ඒකේ එයාගේ ගැටලුවක් නැහැ කියලා සාතික කරලා යවන්න ඕනේ ෆයිල් එකත් එක්ක. එතකොට මේක කම්පැනියක් නම් ඒකේ ඩිරෙක්ටර්ස්ලා අයිතිකාරයන්ගේ පාර්ට්නර්ස්ලා ඒ විදිහට ඒක ගන්න ඕනේ. යාගේ මේක මම දල වශයෙන් නිකන් දැනගන්න කිව්වේ. ඊට පස්සේ ක්‍රෙඩිට් ස්කෝරින් එක පුකුට අදලා. එතකොට අපි මේ වගේ ડોකියුමන්ට්ස් ටික එක්ක තමයි RLC එකට මේ ෆයිල් එක යවන්නේ. ඊළඟට අපි බලමු. දැන් අපි හවුසින් ලෝන් එකේ මේ ડોකියුමන්ට්ස් ටික අරගත්තා. දැන් අපි හිතමු මේ ෆයිල් එක RLC එකට ගියා. RLC එකට විතරක් නෙමෙයි හවුසින් ලෝන් ප්‍රොසෙස් කරන්න බැරි කමක් නැහැ. දැන් ශාඛාවලටත් හවුසින් ලෝන් නැතත් ප්‍රොපර්ටි මෝගේජස් ප්‍රොසෙස් කරන්න පුළුවන් ශාඛාවල් වලට. එතකොට මේ හවුසින් ලෝන් කියලාත් කමර්ෂල් ලෝන් කියලාත් නෑ මේ මෝගේජ් ප්‍රොසීඩ් එක එකම තමයි. දැන් ડોකියුමන්ට්ස් ටික හරියට ඇවිල්ලා තිනවා කස්ටමර්ගේ ගෙවියීමේ හැකියාව තියෙනවා. ඒ පැත්තෙන් ගැටලුවක් නෑ මේ ලෝන් එක දෙන්න පුළුවන් කියලා අපි හිතනවා. අපේ ඊළඟ ප්‍රොසෙස් එක තමයි අපි ටයිටල් රිපෝට් එකක් කෝල් කරනවා. ටයිටල් රිපෝට් එකක් කෝල් කරනවා කියන්නේ මේ ඉඩම ඔප්පුවක් සහිත ඉඩමක් නම්
ඔප්පුවක් සහිත ඒ කියන්නේ ෆ්‍රී හෝල්ඩ් ඕනර්ෂිප් එකක් තියෙන. ඒ කියන්නේ deed of transfer එකකින් ලියලා දීලා තියෙන, deed of gift එකකින් ලියලා දීලා තියෙන. ඒ වගේ ඔප්පුවක් නම් අපි මේ ඔප්පුව මේකට අපි ටයිටල් රිපෝට් එකක් කෝල් කරනවා පැනල් වැලුවර් කෙනෙක්ගෙන්. එතකොට පැනල් වැලුවර් කෙනෙක් කියන්නේ අපේ බැංකුවේ වෙනම ඉන්නවා ලෝයර්ස්ලා ප්‍රමාණයක්. ටයිටල් ඒ කියන්නේ අපි ගන්න මොගේජස් වල ටයිටල්ස් බලන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඊට අමතරව ටයිටල් බලන්න රිකවරි වර්ක් වලට වෙනම අපිත් එක්ක රෙජිස්ටර් වෙච්ච අපි තෝරාගත්ත පැනල් ලෝයර්ස්ලා ඉන්නවා. එතකොට මේ ලෝයර්ස්ලට අපි යවනවා මෙන්න මේ දීපලේ මෙන්න මේ කියන ඉඩමේ ටයිටල් එක අපිට මේක සුරකුමක් වශයෙන් ගැනීමට සුදුසුද මේකේ අයිතිකාරත්වය කාටද තියෙන්නේ බැංකුවට මේක ණයක් ලබා දීම සඳහා සුරකුමක් වශයෙන් ගන්නට සුදුසුද කියලා අහන්න අපි මේක යවනවා. එතකොට ඒ යවුවහම අපි ඒ යවනකොට ડોකියුමන්ට්ස් යවන්න ඕනේ මේ ටයිටල් එකට අදාළ ડોකියුමන්ට්ස් ඔප්පු සමහර විට මේ හිමිකාරත්වය ආව ඒ වෙලාවේ ආව එකයි පරණ ඔප්පු තියෙන්න පුළුවන් කොපි ඊට පස්සේ අර සර්විස් ප්ලෑන් එක ඔරිජිනල්ස් නෙමෙයි අපි කොපි සෙට් එකක් තමයි යවන්නේ ඊට පස්සේ එක්ස්ට්‍රැක්ට්ස් ටික යවන්න ඕනේ ඊට අමතරව ලෝකල් ඔතොරිටි ડોකියුමන්ට්ස් ඔය කියන වියති රේඛා සහතික බිල්ඩින් ලයින් එක ඊට පස්සේ හිමිකම් සහ ඕනර්ෂිප් සර්ටිෆිකේට් එක ඇසෙස්මන්ට් ටැක්ස් ඔන්න ඔය කියන ડોකියුමන්ට්ස් ටික අපි යවනවා පැනල් ලෝයට. එතකොට පැනල් ලෝය මේක බලලා මේ තියෙන රෙකෝඩ් වලට බලලා සර්වි ප්ලෑන් එකත් එක්ක බලලා මෙන්න මේ අපිට එවනවා රිපෝට් එකක් ටයිටල් රිපෝට් එක. එතකොට මේ ටයිටල් රිපෝට් එක කෝල් කරනකොටම අපිට පුළුවන් වැලුවේෂන් රිපෝට් එකත් කෝල් කරන්න. අපි මේ දේපල ලෝන් එකකට දෙනව නම් අපි සොරකුමක් වශයෙන් ගන්නව නම් අපි දැනගන්න ඕනේ මේ සොරකුමේ වටිනාකම කොච්චරද. එතකොට ඒක ලබා ගන්න අපි වැලුවේෂන් රිපෝට් එකක් කෝල් කරනවා. එතකොට ටයිටල් රිපෝට් එකයි මේ වැලුවේෂන් රිපෝට් එකයි එක විට තමයි කෝල් වෙන්නේ. මේ දෙක කෝල් කළා. සාමාන්‍යයෙන් RLC process එකේදී මේ loan process එකේදී title report එකක් අපි බලාපොරොත්තු වෙනවා panel lawyer කෙනෙක්ගෙන් දවස් 4ක් ඇතුළත අපිට ලැබෙන්න. එතකොට valuation report එකක් නම් දවස් 3ක් ඇතුළත අපිට ලැබෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ title report එක අරගෙන අපිට පුළුවන් ඊළඟට මේ title report එකයි අර property documents ටිකයි එක්ක අපි අපේ බැංකුවේ නීති නිලධාරිනියට බාර දෙනවා නීති නිලධාරියට බාර දෙනවා මේක මෙන්න මේක තියෙනවා මේ report එක මේක අපිට බැංකුවට සොරකුමක් වශයෙන් ගන්න පුළුවන්ද කියලා. එතකොට බැංකුවේ නීති නිලධාරිනිය මහත්මයා ඒක බලලා කියනවා හරි මෙන්න මේ security එක අපිට ගන්න පුළුවන් සොරකුමක් වශයෙන් මේක ගැටලුවක් නැහැ කියලා අපි මේක අපිට ලියුමක් දෙනවා මෙන්න මේක අයිතිකාරයා මෙන්න මෙයා මේක ප්‍රශ්නයක් නැහැ අපිට ගන්න පුළුවන් සොරකුමක් වශයෙන් කියලා. සමහර වෙලාවල අපිට කියනවා මෙන්න මේක මේ වගේ ගැටලු තියෙනවා අපිට මේක ගන්න පුළුවන් මේක ගොඩක් වෙලාවට ටයිටල් රිපෝට් එකේ පැනල් ලෝය කියනවා අපිට මේක ගන්න පුළුවන් ටයිටල් ඉන්ෂුරන්ස් එකක් මේ හිමිකාරත්වයේ සම්බන්ධයෙන් ඉන්ෂුරන්ස් එකක් දාලා තමයි අපිට මේක ගන්න පුළුවන්. ඒකට ඒ වගේ වෙලාවට අපිට කරන්න තියෙන්නේ මේ property documents ටිකත් එක්ක අපි සාමාන්‍යයෙන් අපිට title insurances අපිට amounts බලන්න නැතුව දාන්න පුළුවන් ශ්‍රී ලංකා insurance එකට. ඊට අමතරව insurance company වලට දානවා නම් අපි සහකාර මහා කළමනාකාරතුමන් ආයතනික ණය අංශයේ එතනින් අනුමැතියක් ගන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණයට අපි title insurance එකක් ගන්නවා කියලා. එතකොට ඒ අනුමැතියත් එක්ක අපි වෙන ඉන්ෂුරන්ස් කම්පැනි එකකට දෙනවා නම් දෙන්න පුළුවන්. අපිට පහසු අර කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැතුව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට තමයි අපිට දෙන්න පුළුවන්. එතකොට අපි ඉන්ෂුරන්ස් එකට දෙනවා මෙන්න මේකට ටයිටල් ඉන්ෂුරන්ස් එකක් දෙන්න කියලා. එතකොට ওই ටයිටල් ඉන්ෂුරන්ස් එක ලැබුණට පස්සේ ටයිටල් ඉන්ෂුරන්ස් එක අරගෙන ඒ ටයිටල් ඉන්ෂුරන්ස් එකත් එක්ක අපි ආපහු නීති නිලධාරියට දානවා මේකේ ටයිටල් ඉන්ෂුරන්ස් එක මෙන්න තියෙනවා කිව්වහම ටයිටල් ඉන්ෂුරන්ස් එක බලලා කියනවා හරි මේකේ ටයිටල් ඉන්ෂුරන්ස් එකේ පොලිසි එකක් ඉන් ඕඩර් පොලිසි එක නිවැරදි මෙන්න මේ කෙනාට තමයි මේ මේ දීපලෙහි හිමිකාරත්වයේ තියෙන්නේ මෙම ඉඩම හෝ මෙම දීපල බැංකුවේ සුරුකුමක් වශයෙන් ලබා ගැනීමට සුදුසුයි කියලා. එතකොට ඔය ක්‍රම වලින් තමයි අපිට සාමාන්‍යයෙන් ටයිටල් එකක් ඇක්සෙප්ට් වෙන්නේ. එහෙම නැත්නම් සමහර අවස්ථාවන් තියෙනවා මේක බැංකුවේ සොරකුමක් වශයෙන් ලබා ගැනීමට සුදුසු නැහැ.
මෙන්න මේ විදිහට මේ එහෙම දෙන ඒවා තියෙනවා. එහෙම නැත්නම් සමහර දේවල් ඉල්ලනවා. තව තව ડોකියුමන්ට්ස් එල්ලලා බලලා දෙන ඒවල් තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් අපි හවුසින් ලෝන් එකක් කරනවා නම් RLCs වල අපි ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරනවා. ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරන්නේ ප්‍රයොරිටි නෝටිස් එක රෙජිස්ටර් කරලා තිබ්බහම අපිට එදාම සල්ලි දෙන්න පුළුවන්. එතකොට ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරනවා කියන්නේ අපි හිතමු අපි මිලදී ගන්න ඉඩමක් මිලදී ගන්නව නම් ඉඩම මිලදී ගන්න අවස්ථාවේම අපිට ලෝන් එක රිලීස් කරන්න වෙනවා. එහෙම නැත්නම් අදාළ විකුණුම්කරුට මුදල් ලබා දෙන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම තියෙනකොට අපිට ඒ සල්ලි දෙනකොට නමුත් අපේ මෝගේජ් බොන්ඩ් එක මෝගේජ් බොන්ඩ් එක රෙජිස්ටර් වෙලා නැහැ ලෑන්ඩ් රෙජිස්ට්‍රි. එතකොට අපිට තියෙන මේ ණය පිළිබඳව අපිට තියෙන හිමිකාරත්වයක් අපි ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ සඳහන් කරලා නැහැ. හැබැයි අපිට රිස්ක් එකක් තියෙනවා. අපි සල්ලි ටික දෙනවා වෙන්ඩට මේ විකුණුම්කරුට අපි ඒ වෙලේ සල්ලි දෙන්න ඕනේ. එතකොට ඒ වගේ අවස්ථාවට බැංකුවට තියෙන රිස්ක් එක මිටිගේට් කරන්න අපි ප්‍රයොරිටි නෝටිස් එකක් දානවා. ඒකට කියන්නේ පූර්වතා දැනුම් දීම. පූර්වතා දැනුම් දීමක් රෙජිස්ටර් කරාම පූර්වතා දැනුම් දීම රෙජිස්ටර් කරලා දවස් 42ක් ඇතුළත තමයි වැලිඩිටි එක තියෙන්නේ. එතකොට පූර්වතා ඒක රෙජිස්ටර් කරාට පස්සේ වෙන ට්‍රාන්සැක්ෂන් මේ දේපලට ආවට අපේ මෝගේජ් බොන්ඩ් එකට ප්‍රමුඛතාවය හිමි වෙනවා. එතකොට අපි ප්‍රයොරිටි නෝටිස් එකකුත් සාමාන්‍යයෙන් රෙජිස්ටර් කරගන්නවා. එතකොට අපිට මේ ලෝන් එකේ අනිත් ප්‍රොසෙස් ටික කරලා අපිට ග්‍රාන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව අපිට වැලුවේෂන් රිපෝට් එක මම කිව්වා. දැන් ටයිටල් රිපෝට් එක ඇවිල්ලා ඒක ප්‍රොසෙස් එක කිව්වා. වැලුවේෂන් රිපෝට් එක එනවා. වැලුවේෂන් රිපෝට් එක දවස් 3ක් ඇතුළත සාමාන්‍යයෙන් ලැබෙන්න ඕන කියලා මම කිව්වා. වැලුවේෂන් රිපෝට් එක අහම අපිට වැලුවේෂන් රිපෝට් එක එහෙමම පාවිච්චි කරන්න බෑ. මේ වැලුවේෂන් රිපෝට් එකේ තියෙන ප්‍රොපර්ටිය අපි බලන්න යන්න ඕනේ. අපිට සුරුකුමක් වශයෙන් තියෙන ප්‍රොපර්ටි එක අපි ගිහින් බලන්න ඕනේ. එතකොට බිස්නස් එකක් කරන කෙනෙක් නම් අපි ওই ප්‍රොපර්ටියයි බිස්නස් එකයි දෙකම එක විට බලනවා. ප්‍රොපර්ටි ඉන්ස්පෙක්ෂන් එකක් ගිහිල්ලා අපිට මේ සිකියුරිටි එක බලන්න පුළුවන්. අපි බලන්න ඕනේ මේ වැලුවේෂන් එක හරියද? මේ කරලා තියෙන්නේ අපි කියපු ප්‍රොපර්ටිමද බලලා තියෙන්නේ මේ වැලුව කියලා තියෙන දේවල් හරියද? මේ මායින් ඇත්තටම තියෙනවද? මෙහෙම ඉඩමක් ඇත්තටම තියෙනවද? සමහර අවස්ථාවල් වලදී මෝගේජ් කරපු ඉඩනුත් නැහැ. එතකොට ඊට අමතරව තව දේවල් මේ වගන් වතුරට ලක් වෙනවාද? ඒ වගේ අර වැලුවේෂන් රිපෝට් එකේ තියලා තියෙන කරුණු ස්ථාවර කරගන්න අපිත් ගිහිල්ලා බලන්න ඕනේ. බැංකුව පැත්තෙන් අපිත් තහවුරුවක් ඕනේ. ඒක තමයි අපි මේ ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකකින් දෙන්නේ. ඊළඟට මේ ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකයි මේ වැලුවේෂන් රිපෝට් එකයි දෙකම ගත්තට අපිට අර වැලුවේෂන් රිපෝට් එකේම තියෙන වැලුව එක පාවිච්චි කරන්න බෑ. අපිට අවශ්‍ය වෙනවා අපේ බැංකුවේ තියෙනවා ඒ ලෝන් amount එක අනුව මෙන්න මේ අයට දාලා අපි ගන්න ඕනේ මේ වැලුව දීලා තියෙන වැලුව එක නිවැරදිද නැද්ද කියලා ඒකට කමෙන්ට් එකක් අපි ගන්නවා. එතකොට වැලුවේෂන් කමෙන්ට් එක අපි ගන්න ඕනේ. මේ වැලුවේෂන් කමෙන්ට් එක ගත්තට පස්සේ අපිට මේ ලෝන් එක හදන්න මේ හවුසින් ලෝන් එකක් නම් මේක ප්‍රොසෙස් කරන්න තියෙන බේසික් ටික ඉවරයි. එතකොට ඊට පස්සේ අපිට කරන්න දෙන්නේ ඉවැලුවේෂන් එක කරලා ඉවැලුවේෂන් එක හවුසින් ලෝන් එක නම් අපි කරන්නේ DMS එකේ මේ ඉවැලුවේෂන් පාර්ට් එක කරලා මේ ෆැසිලිටි එක අප්‍රූව් කරන්න තියෙනවා. දැන් ෆැසිලිටි එක අප්‍රූව් කරාට පස්සේ තව වැඩ කොටසක් තියෙනවා. ෆැසිලිටි එක අප්‍රූව් කරාට පස්සේ අපිට තියෙනවා ලීගල් ડોකියුමන්ට්ස් ටික එක්සිකියුට් කරන්න. එතකොට මේ ලීගල් ડોකියුමන්ට්ස් එක්සිකියුට් කරනකොට අපිට අපි ලීගල් ડોකියුමන්ට් එක්සිකියුට් කරනවා කියලා අදහස් කරන්නේ මෝගේජ් බොන්ඩ් එක හදනවා කියන එක. එතකොට අපි මේ ලෝන් එකක් අප්‍රූව් වුණාට පස්සේ ලෝන් එකේ අප්‍රූව් වෙච්ච මෙමෝ එකේ කොපියක් දෙනවා ලීගල් එකට මෙන්න මේක අප්‍රූව් වෙලා තියෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ ගාව තියෙනවා ප්‍රොපර්ටි ડોකියුමන්ට්ස් ටික. ඒගොල්ලෝ හදනවා මෝගේජ් බොන්ඩ් එකක්. මෝගේජ් බොන්ඩ් එකක් හදලා අපිට දල පිටපතක් දෙනවා. ඩ්‍රාෆ්ට් එකක් දෙනවා මෝගේජ් බොන්ඩ් එකේ මේකේ මේ කරුණු හරිද කියලා බලන්න. එතකොට මේක බැංකුවේ නිලධාරියෙකුත් සහතික කරන්න ඕනේ. ඊට අමතරව කස්ටමර්ත් සහතික කරන්න ඕනේ මේකේ තියෙන කරුණු හරි කියලා. ඒකේ තියෙනවා නම, ඇඩ්‍රස් එක, ගන්න amount එක, ඉන්ට්‍රස්ට් රේට් එක මොකක්ද, ඊට පස්සේ ඉඩමේ විස්තර තියෙනවා මෙන්න මේක තමයි මම මෝගේජ් කරන ඉඩම. ඔන්න ඔය විදිහට ඒ ડોකියුමන්ට්ස් ටික තියෙනවා. එතකොට මේ ඩ්‍රාෆ්ට් එක ඕකේ වුණාට පස්සේ අපිට පුළුවන් ඔරිජිනල් මෝගේජ් බොන්ඩ් එක සයින් කරන්න. ඔරිජිනල් මෝගේජ් බොන්ඩ් එක සයින් කරලා මේ ඔරිජිනල් මෝගේජ් බොන්ඩ් එක ලෑන්ඩ් රෙජිස්ටර් එකේ රෙජිස්ටර් කරන්න ඕනේ. එතකොට අපි ප්‍රයොරිටි නෝටිස් එකක් පූර්වතා දැනුම් දීමක් රෙජිස්ටර් කරලා නැත්නම්
අපිට වෙන්නේ මේ මෝගේජ් බොන්ඩ් එක රෙජිස්ටර් කරලා ඉවර වෙලා මේ මෝගේජ් බොන්ඩ් රෙජිස්ටර් කරලා ඇන්වර්සිටියට ගෙනිහිල්ලා රෙජිස්ටර් කරලා මේ මෝගේජ් බොන්ඩ් එක සටහන් වෙච්ච පත්‍රු ටික අරගෙන ඇවිල්ලා ලීගල් එකට පෙන්නලා ලීගල් එකෙන් සහතික කරගන්න ඕනේ මේක හරියට රෙජිස්ටර් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ තමයි අපිට ලෝන් එක ග්‍රාන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිව්වමු පර්චේසිං එකක් නම් කරේ අපි ප්‍රයොරිටි නෝටිස් එක රෙජිස්ටර් කරලා තියෙනවා වෙන්ඩර්ට වෙලි සල්ලි දෙන්න ඕනේ මේ ඩීඩ් ඔෆ් ට්‍රාන්ස්ෆර් කරන වෙලාවෙම අපි බොන්ඩ් එක්සිකියුට් කරලා අපිට මේ ලෝන් එක ඩිස්බර්ස් කරන්න පුළුවන්. මොකද අපි ප්‍රයොරිටි නෝටිස් එකක් රෙජිස්ටර් කරාම ප්‍රයොරිටි නෝටිස් එක රෙජිස්ටර් කරලා පත්තුරු ගෙනත් දීලා ලීගල් එකකින් සහතික කරනවා මෙන්න මේ ප්‍රයොරිටි නෝටිස් එක නිවැරදි ලෙස රෙජිස්ටර් වෙලා තියෙනවා කියලා. එතකොට අපි ලෝන් එක රිලීස් කරනවා. දැන් RLC එක නම් රිලීස් කරන්නේ. RLC එක ඊට පස්සේ ඇනෙක්ෂර් 4 එකක් බ්‍රාන්ච් එකට එවනවා. මොකද ෆයිල් එක එන්නේ පස්සේ කාලේ අපි මෙන්න මෙහෙම ලෝන් එකක් දීලා තියෙනවා. මේ ලෝන් එකේ කටයුතු හරිද? මෙන්න මේ ලෝන් එකේ විස්තර මෙන්න මේවා කියන එක. මොකද ඔබගේ ශාඛාවේ තමයි ලෝන් රිපෝට් එකේ තමයි මේ ලෝන් එක ග්‍රාන්ට් කරා කියලා වැටෙන්නේ. හැබැයි ග්‍රාන්ට් කරලා තියෙන සමහරට RLC එකේ. හරි? ඊට පස්සේ මේ බොන්ඩ් එක මම කිව්වා දැන් ප්‍රයොරිටි නෝටිස් එකක් දීලා නම් තියෙන අපි මේ ලෝන් එක ග්‍රාන්ට් කරලා ඉවර වෙලා අපි බොන්ඩ් එක රෙජිස්ටර් කරන්න යනවා. ඉතින් ඔය කොයි ක්‍රමයකට හරි බොන්ඩ් එක රෙජිස්ටර් වුණාට පස්සේ පත්තිරු ගත්තට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා අපි ටයිටල් එක ඇක්සෙප්ට් කරන ක්‍රම කීපයක් තියෙනවා කියලා. ටයිටල් එක ඇක්සෙප්ට් කරනවා නම් අපි ටයිටල් ඉන්ෂුරන්ස් එකක් දාලා මේ පත්තිරු ටික ගෙනාවට පස්සේ අපි ටයිටල් ඉන්ෂුරන්ස් කම්පැනි එකට මේ පත්තිරු ටිකයි අර අපි කරපු මෝගේජ් බොන්ඩ් එකේ කවුන්ටර් පාර්ට් ඔරිජිනල් එකක් කියලා අපිට කොපි එකක් දෙනවා. අන්න ඒ කොපි එකයි සහිතව අපි කස්ටමර්ට යවන්න ඕනේ. ඉන්ෂුරන්ස් කම්පැනි එකට යවන්න ඕනේ. එතකොට ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් මෙන්න මේ මෝගේජ් බොන්ඩ් එක මේ වෙනුවෙන් කරලා තියෙනවා කියලා සටහනක් දාලා එන්ඩෝස්මන්ට් එකක් දාලා එනවා. එතකොට මේ එන්ඩෝස්මන්ට් එකත් එක්ක තමයි අපි ලීගල් එකට දාලා ඩියුලි රෙජිස්ට්‍රේෂන් එක ගන්නවා. එතකොට ඩියුලි රෙජිස්ට්‍රේෂන් එක එහෙම ගත්තට පස්සේ තමයි අපිට ලෝන් එක ග්‍රාන්ට් කරන්න පුළුවන් අර ප්‍රයොරිටි එකක් රෙජිස්ටර් කරලා නැත්නම්. එතකොට අපි හිතමු ප්‍රයොරිටි එකක් රෙජිස්ටර් කරලා තිබ්බත් අපේ ලෝන් එකේ නිවැරදිව රෙජිස්ටර් කරලා තියෙනවද කියලා දැනගන්න තියෙන අපිට තහවුරු කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඩෙව්ලි රෙජිස්ට්‍රේෂන් එකක් ගත්තට පස්සේ. ඉතින් මට ඉස්සලා කියන්න අමතකුණා ටයිටල් ඉන්ෂුරන්ස් එක මම මට මතක හැටියට ටයිටල් ඉන්ෂුරන්ස් එක ලෝන් amount එක වගේ ඉස්සර තිබ්බ 1.5ක් දැන් ලෝන් amount එක වගේ ප්‍රමාණයක් ටයිටල් ඉන්ෂුරන්ස් එකක් දාන්න ඕනේ. ඊළඟට මේ ලෝන් එක ප්‍රොසෙස් කරලා ඉවරයි. දැන් බොන්ඩුත් රෙජිස්ටර් කරලා ඩොකියුමන්ට්ස් ටික ඇවිල්ලා අපි ඊට පස්සේ ලීගල් එකෙන් ඩොකියුමන්ටේෂන් ඉන්නෝඩ් එකක් අරගෙන තමයි මේ ප්‍රොසෙස් එක ඉවර වෙන්නේ. එතකොට හවුසින් ලෝන් එකක් නම් හවුසින් ලෝන් එකේ අපි කිතුමු අපි පළවෙනි ස්ටේජ් එක ප්‍රයොරිටි නෝටිස් එකක් දීලා රිලීස් කරාට සෙකන්ඩ් ස්ටේජ් එක අපිට කොයිම වෙලාවකවත් ඩියුලි රෙජිස්ට්‍රේෂන් එක ගන්න නැතුව රිලීස් කරන්න බෑ. එතකොට සෙකන්ඩ් ස්ටේජ් එක රිලීස් කරනවා. ඒ කියන්නේ පළවෙනි වාරිකේ අපි දෙනවා පළවෙනි ලෝන් ප්‍රමාණය දෙනවා ස්ටේජ් එක දීලා අපි ඒ වැඩ ටික පළවෙනි ස්ටේජ් එකේ කරන්න තියෙන වැඩ ටික කරාද කියලා ඉන්ස්පෙක්ෂන් එකකින් තහවුරු කරලා අපි යන්න ඕනේ බලන්න ගිහිල්ලා තහවුරු කරලා තමයි අපි දෙවෙනි ස්ටේජ් එක දෙන්න ඕනේ. ඊළඟට ෆයර් ඉන්ෂුරන්ස් පොලිසිස් දැම්ම ගන්න ඕනේ. අපි කියමු හවුසින් පර්චේස් එකක් නම් අපි ඉන්ෂුරන්ස් වැලියු එකක් තියෙනවා වැලුවේෂන් රිපෝට් එකේ ඒ ප්‍රමාණයට අපි ෆයර් ඉන්ෂුරන්ස් පොලිසි එකක් දාගන්න ඕනේ. එතකොට ඔන්න ඔය ටික තමයි සාමාන්‍ය මෝගේජ් ප්‍රොසීඩියර් එක යන්නේ. එතකොට කොයි ලෝන් එකෙත් ප්‍රොසීඩියර් එක ඕකම තමයි. එතකොට අපි ප්‍රශ්නයක් ඇහුවොත් මොනවාද මේ ප්‍රොසෙස් එකේදී මේ හවුසින් ලෝන් ප්‍රොසෙස් කරන ප්‍රොසෙස් එකේදී බ්‍රාන්ච් එකක ක්‍රෙඩිට් ඔෆිසර්ට එහෙම නැත්නම් බ්‍රාන්ච් මැනේජර්ගේ වගකීම් මොනවද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් පළවෙනි එක තමයි අපි කස්ටමර්ත් එක්ක හරියට කතා කරලා කස්ටමර්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා දැනගන්න ඕනේ. සහ කස්ටමර්ට මේක ගෙවන්න පුළුවන්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඊට අමතරව අපිට මේ මැනේජර්ගේ කාර්යභාරය මොකද්ද මේ ක්‍රෙඩිට් වල කිව්වොත් කස්ටමර්ව දැනුවත් කරන එක කාර්යභාරයක්. සමහරකට අපි ගාව සර්කියුලර්ස් තියෙනවා අපි ගාව රික්වයර්මන්ට් දෙනකොට කස්ටමර්ව නිවැරදි ලෙස දැනුවත් කරන්න ඕනේ. මෙන්න මේවා තමයි අපිට අවශ්‍ය දේවල් මෙන්න මේවා තමයි කෙරෙන්න ඕනේ මේ විදිහට. ඊට අමතරව කස්ටමර්ට මේ ලෝන් ප්‍රොසෙස් එක ගැන ස්ටෙප්ස් ගැනත් කියලා දෙන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ හොඳ මැනේජර් කෙනෙක්ට තියෙන හොඳ අවස්ථාවක්. හරි. ඊට අමතරව එතකොට ඔන්න ඕක තමයි ලෝන් එකේ ප්‍රොසෙස් එක. මොගේජ් ප්‍රොසෙස් එක.
කමර්ෂල් ලෝන් පිළිබඳව මම හිතන්නේ අපි කතා කරොත් මම හිතන්නේ අපි කතා කරමු කිව්වා. කමර්ෂල් ලෝන් එකක් යනවා නම් කමර්ෂල් ලෝන් එකේදී අපි ප්‍රොපර්ටි එකකට ගන්න ડોකියුමන්ට්ස් ටික වෙනම තිබ්බට සමහරවිට කස්ටමර් අනුව සමහර ડોකියුමන්ට්ස් අපි වෙනම ගන්න වෙලාවල් තියෙනවා. එතකොට අපි සෝල් ප්‍රොප්‍රයිටර් කෙනෙක් අපි කතා වුණා බොරෝව ටයිප්ස් ගොඩක් තියෙනවා. එතකොට සෝල් ප්‍රොප්‍රයිටර් කෙනෙක් එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් එකක් නම් ඒ කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් හරි එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් නම් අපි ඒ කස්ටමර්ගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඕනේ සර්ටිෆයි කරලා certified copy of the business registration මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සර්ටිෆයි කරලා දෙන්න ඕනේ. ඊට අමතරව අයිතිකරුගේ හෝ පාර්ට්නර්ගේ NIC copies ගන්න ඕනේ. එතකොට අපි limited liability company එකට යනවා නම් කම්පැනි එකට යනවා නම් අපි මේ ගන්න property mortgage එකක් වෙන්න පුළුවන්. property එකට ගන්න සමා වෙන්න මට තව දෙයක් අමතක වුණා. අපි mortgage procedure එකේදී අපි දැන් survey plan ඒ ටික ගැන කතා කරා. හැබැයි title certificate එකක් හිමිකම් සහතිකයක් චුට්ටක් කියලා ඉන්නේ හිමිකම් සහතිකයක් එක්ක අපි වැඩේ කරනවා නම් මේ වැඩේ චුට්ටක් පහසුයි. එතකොට හිමිකම් සහතිකයක් එක්ක අපි මේ ලෝන් එක කරනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ටයිටල් රිපෝට් එකක් කෝල් කරන්න. මොකද මේ ටයිටල් සර්ටිෆිකේට් එක කියන්නේ මේ හිමිකම් සහතිකය දීලා තියෙන්නේ මේ අදාළ මේ ඉඩම හිමිකරුවාට පළමු පෙළ හිමිකාරීත්වයක් තියෙනවා කියලා තමයි මේ ටයිටල් සර්ටිෆිකේට් එක දීලා තියෙන්නේ. එතකොට මේ ටයිටල් සර්ටිෆිකේට් එක තියෙනකොට අපි ආපහු ටයිටල් රිපෝට් එකක් කෝල් කරන්න දෙයක් නැහැ. අපි ටයිටල් සර්ටිෆිකේට් එකයි කැඩස්ට්‍රල් මැප් එකයි අරගෙන ලීගල් එකට දාලා ලීගල් එකෙන් කමෙන්ට් එක ගන්නවා. මෙන්න මේක මේ දීපල සුරකුමක් වශයෙන් බැංකුවට මේ ලෝන් එක දෙන්න ලබා ගැනීමට සුදුසුයි කියලා. එතකොට ඒක අරගෙන අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ අර විදිහටම ලෝන් එකේ වැලුවේෂන් එක කරන්න ඕනේ. වැලුවේෂන් එක කළා. එතකොට ටයිටල් ඉන්ෂුරන්ස් ඉල්ලන්නේ නැහැ කීයටවත් ටයිටල් සර්ටිෆිකේට් එකකට. ඊට පස්සේ අර විදිහටම අපි මෝගේජ් බොන්ඩ් එකක් කරනවා. මේකදී අපි මෝගේජ් බොන්ඩ් එක නෙමෙයි කරන්නේ. මෝගේජ් ඉන්ස්ට්‍රුමන්ට් කියලා තමයි කියන්නේ ටයිටල් සර්ටිෆිකේට් එක යනකොට. එතකොට ඒකට තියෙනවා වෙනම ටයිටල් සර්ටිෆිකේට් එක සම්බන්ධව තියෙන්නේ ටයිටල් රෙජිස්ට්‍රේෂන් ඇක්ට් එක යටතේ වෙනම දීලා තියෙනවා මෝගේජ් ඉන්ස්ට්‍රුමන්ට් ඩීඩ් ඔෆ් ට්‍රාන්ස්ෆර් එක වෙනුවට තියෙන වෙනම ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අන්න ඒවෙන් තමයි අපි මෝගේජ් බොන්ඩ් එක හෝ ඒ කියන්නේ මෝගේජ් එක ඊට පස්සේ ඩීඩ් ඔෆ් ට්‍රාන්ස්ෆර්ස් ඒ වගේ දේවල් ඩොකියුමන්ට් ටික කරලා අර විදිහටම මේ ඩොකියුමන්ට්ස් ටික රෙජිස්ටර් කරන්න යනවා ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ. එතකොට ඒකේ පත්තුරු වෙනුවට ඒක දෙන්නේ මට ඒකේ නම හරියටම මතක නැහැ. අපි එක්ස්ට්‍රැක්ට්ස් කියලා කියනවා. අනිත් එකට අපි කියන්නේ රෙජිස්ට්‍රි ටයිටල් රෙජිස්ට්‍රි එකේ කොපීස් ටයිටල් රෙජිස්ට්‍රි එකේ කියන්නේ පොතේ කොපීස් තමයි එන්නේ. ඒකත් එක්ස්ට්‍රැක්ට් එකක් කියලාම ඉල්ලුවමක් දෙනවා. එතකොට මේ ටයිටල් සර්ටිෆිකේට් එකේ උද්ෘතයන් දෙනවා මෙන්න මේ අර විදිහටම මෙන්න මේවා තමයි තියෙන්නේ කියලා. එතකොට අපි කරන්නේ අර මෝගේජ් බොන්ඩ් එක කියන්නේ මෝගේජ් ඉන්ස්ට්‍රුමන්ට් එක රෙජිස්ටර් කරලා ඒ එක්ස්ට්‍රැක්ට්ස් වලට ටයිටල් සර්ටිෆිකේට් එකට තියෙන එක්ස්ට්‍රැක්ට්ස් ටික ගෙනල්ලා අර විදිහට මෝගේජ් බොන්ඩ් එක රෙජිස්ටර් වෙලා නම් ඩියුලි රෙජිස්ට්‍රේෂන් එකක් අරගෙන ඔය ප්‍රොසීඩියර් එකේම වැඩේ කරන්න. හරි මට ඒක චුට්ටක් අමතක වුණා මම ඒකයි ඒක කිව්වේ ඊට පස්සේ කම්පැනියක් නම් අපි ගන්න ડોකියුමන්ට්ස් තියෙනවා එකක් තමයි එක්සිස්ටිං කම්පැනියක් නම් ඒ කියන්නේ දැනට තියෙන කම්පැනියක් නම් අපි ෆෝම් 1 එකක් එහෙම නැත්නම් රෙජිස්ටර් කරන්න දාපු ෆෝම් 40 එකක් ගන්න. ෆෝම් 1 එකක් හරි ෆෝම් 40 එකක් හරි ඉල්ලනවා. ඊට පස්සේ certificate of incorporation එකක් ගන්නවා. ෆෝම් 41 එක ඊට පස්සේ ෆෝම් 1 එක ෆෝම් 1 අපිට ගන්න පුළුවන් ෆෝම් 1 එක ෆෝම් 2A 41 ඔය වගේ ඔය ડોකියුමන්ට්ස් වලින් එකක් ගන්න පුළුවන්. ඊළඟට ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එක ගන්න පුළුවන්. ඊට අමතරව ෆෝම් 20 එකක් කියන්නේ
ඩිරෙක්ටර්ස්ලා මාරු කම්පැනියක් නම් කම්පැනි ඩිරෙක්ටර්ස්ලා මාරු වෙලා නම් දැන් ඉනිෂියලිම කම්පැනි එක රෙජිස්ටර් කරපු ගමන් ඉන්න ඩිරෙක්ටර්ස්ලා මාරු වෙලා නැත්නම් අපිට අර ගත්ත ෆෝම් 40 ෆෝම් 1 ඒ වයින් අපිට මෙන්න මේගොල්ලෝ තමයි ෂෙයා හෝල්ඩර්ස්ලා මේගොල්ලෝ ඩිරෙක්ටර්ස්ලා කියලා බලා ගන්න පුළුවන්. හැබැයි ෆෝම් 20 එකක් ඩිරෙක්ටර්ස්ලා පසු කාලීනව මාරු වෙලා නම් මොන හරි චේන්ජස් වෙලා තියෙනවා නම් අපිට ඒක බලා ගන්න වෙන්නේ ෆෝම් 20 එකෙන්. එතකොට ෆෝම් 20 එකේ තියෙනවා ඩිරෙක්ටර්ස්ලා මෙන්න මේගොල්ලෝ චේන්ජ් වෙලා තියෙනවා. එතකොට ෆෝම් 13 කියන්නේ ඇඩ්‍රස් එක චේන්ජ් වෙලා තියෙනවා නම් රෙජිස්ටර්ඩ් ඔෆිස් එක චේන්ජ් එකක් තියෙනවා නම් ඒක තියෙන්නේ ෆෝම් 13 එකේ. එතකොට ෆෝම් 20 එකේ මම කිව්වා ඉස්සෙල්ලා ඩිරෙක්ටර්ස් චේන්ජස් සෙක්‍රටරිලා කම්පැනි සෙක්‍රටරිලා මාරු වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් සටහන් වෙලා තියෙනවා ෆෝම් 20 එකේ. ඊපස්සේ ෆෝම් 15 එක අපි ගන්නවා. ඒක තමයි annual return submitted for the last financial year. අන්තිම අවුරුද්දට annual return එක. ෆයිල් කරලා තියෙනවා කියලා සහතිකයක් තියෙනවා. අන්න ඒක ගත්තාම ඒකේ තියෙනවා ගොඩක් වෙලාවට ෂෙයා හෝල්ඩර්ස්ලගේ ඩීටේල්ස්. එතකොට මේ ගන්න ડોකියුමන්ට්ස් ඔක්කොම මේ ගන්න ડોකියුමන්ට්ස් අනිවාර්යයෙන්ම කම්පැනි එකේ සෙක්‍රටරි සහතික කරලා තියෙන්න ඕනේ. දැන් මීට අමතරව ඉල්ලනවා කම්පැනි එකේ සෙක්‍රටරිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා රෙජිස්ට්‍රාර් ඔෆ් කම්පැනි එකේ සහතික කරලා තියෙනවා. අන්න ඒ ડોකියුමන්ට් එකක් දැන් ඉල්ලනවා. එතකොට මේ ડોකියුමන්ට්ස් අපි ගන්නවා. ඊට අමතරව කම්පැනියක් නම් බැංකුවේ ෆෝමැට් එකක් තියෙනවා ෆෝම් 751 කියලා. එතකොට මේ ෆෝම් 751 එකත් අපි පුරවලා ගන්නවා. ඊට අමතරව මේ ෆැසිලිටි එක ගන්න රෙසොලියුෂන් එකක් පාස් කරලා තියෙන්න ඕනේ කම්පැනියෙන්. මේ රෙසොලියුෂන් එකේ මෙන්න මේ ලෝන් එක මෙන්න මේ ප්‍රොපර්ටි වලට අගේන්ස් මෙන්න මේ විදිහට ගන්නවා කියලා රෙසොලියුෂන් එකක් ගන්න ඕනේ. ඊට අමතරව මේ ගන්න ෆැසිලිටි එක මේජර් ට්‍රාන්සැක්ෂන් එකක්ද නැද්ද කියලා සහතික කරලා කම්පැනියේ සෙක්‍රටරිගෙන් සර්ටිෆිකේෂන් එකක් ගන්න ඕනේ. මේක මේජර් ට්‍රාන්සැක්ෂන් එකක්ද නැද්ද කියලා. මොකද මේජර් ට්‍රාන්සැක්ෂන් එකක් වුණොත් අපි ගන්න ඕනේ මේ ෆැසිලිටි සම්බන්ධයෙන් ෂෙයා හෝල්ඩර් රෙසොලියුෂන්ස් නැත්නම් ඒ රෙසොලියුෂන් වර්ග වෙනස් වෙනවා. එතකොට මේක මේජර් ට්‍රාන්සැක්ෂන් එකක්ද නැද්ද කියලා ලෙටර් එකක් කම්පැනි සෙක්‍රටරිගෙන් ගන්න ඕනේ. ඊට අමතරව කම්පැනියක් ආදායම සහතික කරගන්න ඕන නම් අපි ගන්න දේවල් තියෙනවා. මොනවාද ප්‍රයිවට්ලි කම්පැනි කරනලා කම්පැනි එකක් නම් අනිවාර්යයෙන්ම සමාගමක් නම් ඔඩිටඩ් ෆයිනෑන්ෂියල්ස් හදන්න ඕනේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් හදන්න ඕනේ ඒගොල්ලෝ ඒවා සබ්මිට් කරන්න ඕනේ එතකොට ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් තමයි අපි ඉන්කම් වලට ගන්නෙ ඊට අමතරව අපිට මේ කියන ආදායම් තියෙනවද කියලා බලාගන්න අපි ටැක්ස් ඩීටේල්ස් උත් ඉල්ල ගන්නවා එතකොට ටැක්ස් සර්ටිෆිකට්ස් ගෙවපුවා අපි ගන්න ඕනේ ඊට අමතරව කමර්ෂල් ලෝන් එකක් නම් අපි එක්ස්පෝර්ටර් කෙනෙක් නම් සමහරවිට අපි බයර් ඩීටේල්ස් ඉල්ලනවා ඕඩර්ස් ඉන් හෑන්ඩ් වගේ ඒවා ඉල්ලනවා මේවා මේ චෙක් ලිස්ට් එකේ තියෙන ඒවා නෙමෙයි සමහර ඒවා ප්‍රිස්ක්‍රයිබ් චෙක් ලිස්ට් එකේ මේ ඔක්කොම නැහැ ඔයගොල්ලන්ගේ දැනුමටත් එක්ක කියන්නේ දැන් අපි ලෝන් එකක් කරනවා නම් චෙක් ලිස්ට් එකේ දාන්න ඕන ඒවා يعني සමහර ඒවා අපිට තියෙනවා අපිට ආදායම සහතික කරගන්න ඕනේම ඕන ડોකියුමන්ට්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ආදායම සහතික එක්ස්පෝර්ටර් කෙනෙක්ගෙන ආදායම සහතික කරගන්න සහ මේ එක්ස්පෝර්ටර් කෙනෙක්ගෙන් අපිට ගන්න පුළුවන් තොරතුරු මොනවද කියන වගේ ඒවාද බයර් ඩීටේල්ස් කොච්චර ඕඩර්ස් තියෙනවද ඊට පස්සේ ඒ ලෝන් එකක් දෙනවා නම් එයාට තියෙන ප්‍රූවල් සර්ටිෆිකට්ස් මොනවද කියන ඒවා වගේ ඒවා අපි බලනවා. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් කස්ටමර් කෙනෙක් නම් සමහරවිට යාට කොච්චර කන්ස්ට්‍රක්ෂන් එයාගේ අතේ තියෙනවද කොච්චර කම්ප්ලීටඩ් ප්‍රොජෙක්ට්ස් තියෙනවද සහ මේ කන්ස්ට්‍රක්ෂන් කරනවා නම් ඉක්ටැඩ් එකේ රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා මෙන්න මේ ලෙවල් එකේ කස්ටමර් කෙනෙක් තමයි එයා අන්න ඒ විදිහට ওই ටික කියනවා ඊට අමතරව අර ප්‍රොපර්ටි එකට සම්බන්ධ ප්‍රොපර්ටි මොර්ගේජ් එක නම් අර කලින් කතා කරපු ප්‍රොපර්ටි ડોකියුමන්ට්ස් ටික ඒ විදිහටම ගන්න ඕනේ ඊට අමතරව අපි හිතමු මැෂින් එකක් පර්චේස් කරන්න වගේ නම් ගන්න මේක දැන් අදාළ නැත්නම් මම කමර්ෂල් ලෝන් එකක් හින්දා කියන්න මැෂින් එකක් වගේ ගන්නවා නම් අපි කොටේෂන් performer invoice එකක් කොටේෂන් එකක් හරි performer invoice එකක් හරි අපි ගන්න ඕනේ ඊට අමතරව මේ සමහර ආයතන වල තියෙනවා environmental ඒ කියන්නේ ඒගොල්ලන්ගේ specifications තියෙනවා මෙන්න මේ ඇටි EPL ගන්න ඕනේ එහෙම කියලා එතකොට environmental license ගන්න වෙන ඒවා අන්න ඒ වගේ documents උත් අපි ගන්න ඕනේ
එතකොට මේවා තමයි අපි ගන්න ડોකියුමන්ට්ස්. එතකොට අර කම්පැනි එකකින්ද වෙනස් වෙන්නේ මේ කම්පැනි ડોකියුමන්ට්ස් මේ ඔක්කොම කම්පැනි සෙක්‍රටරිගෙන් සර්ටිෆයි කරලා ගන්න ඕනේ. මේවා මේ රෙජිස්ටර් ඔෆ් කම්පනීස් වලට සබ්මිට් කරපු ඒවයි කොපීස් වල සර්ටිෆයිඩ් කොපි එකක් අපිට දෙන්න ඕනේ සෙක්‍රටරිගෙන්. එතකොට ওই ටික තමයි අපි ડોකියුමන්ට්ස් වශයෙන් ගන්නෙ. එතකොට හරි. මම හිතන්නේ වැලුවේෂන්ස් ගැන කතා කරොත් දැන් මම ඉස්සෙල්ලා කිව්වා අපි වැලුවේෂන් රිපෝර්ට්. දැන් ඕක තමයි මෝගේජ් ප්‍රොසීඩියර් එක සාමාන්‍යයෙන්. ඊට පස්සේ ලෝන් එක ග්‍රාන්ට් කරලා ඉවරලා RLC එකෙන් නම් ලෝන් එක ග්‍රාන්ට් කරේ. මේ ලෝන් එකේ ඩියුල් රෙජිස්ට්‍රේෂන් ලීගල් එකෙන් ලීගල් එකට මේ හැමදේම කම්ප්ලීට් කරාට පස්සේ මම හිතන්නේ ශාඛාවකින් ලෝන් එකක් කරත් මේ ලෝන් එකේ ක්වොලිටි එක බලන්නේ මේ ලෝන් එක ඩොකියුමන්ට් වල නිවැරදිතාවය තහවුරු කරගන්න ICO බලනවා එක හරි. ඊට අමතරව ලීගල් කන්ෆර්මේෂන් එකක් ගන්න ඕනේ. එතකොට අපේ ක්‍රෙඩිට් පොලිසි එකේ තියෙනවා ලෝන් රිවිව් මෙකැනිසම් එකක් කියලා එකක්. එක එක ගණන් වලට මෙන්න මේ ගානට වැඩි ඒවා ලෝන් රිවිව් මෙකැනිසම් එක පෙරෙන්න ඕනේ. මෙන්න මේ කට්ටිය මේක බලන්න ඕනේ. එතකොට මේ ලෝන්ස් මොනිටර් වෙනවා ඒ විවිධ තැන් වලින් ලෝන් රිවිව් කරනවා. ක්‍රෙඩිට් ක්වොලිටි ඇෂුරන්ස් එක බ්‍රාන්ච් ක්‍රෙඩිට් එක ඒ වගේ ක්‍රෙඩිට් ක්වොලිටි ඇෂුරන්ස් එක කෝපරේට් එක යන්නේ ඒ වගේ බෙදාගෙන මේ ලෝන් එක්ස්පෝෂර් එක අනුව මේ ලෝන් රිවිව් කරනවා මේ විස්තර බලනවා. එතකොට අපි ශාඛාවෙන් කරත් RLC එකෙන් කරත් මේ ලෝන් ෆයිල් එක ලීගල් එකෙන් කන්ෆර්මේෂන් එකක් ගන්න ඕනේ. මේක හදිස්සිය අපිට නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා නම් මේකේ ડોකියුමන්ටේෂන් ඉන්න ඕඩ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් පොලිසි එකේ තියෙනවා ලීගල් ඔෆිසර්ගෙන් මේ ලීගලිටි ඔෆ් ද ડોකියුමන්ටේෂන් ෆොර් ද ෆැසිලිටි රුපීස් 5 මිලියන් වලට වැඩි above නම් මේක ලීගල් ඔෆිසර්ගෙන් මේකේ කන්ෆර්මේෂන් එක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එතකොට එහෙම ලෝන් රිවිව් මෙකැනිසම් එකකුත් තියෙනවා අපේ බැංකුවේ ආරක්ෂාවට සහ මේ ඔබගේ ගනුදෙනු කරුවන්ගේ මුදල් ආරක්ෂා කරන මේ ડોකියුමන්ට් එක හරියටම මේ එක්සිකියුෂන් එක හරියටම වෙලා තියෙනවා කියලා. එතකොට ලෝන් මේ කන්ෆර්මේෂන් එකත් අරගත්තට පස්සේ තමයි මේ ෆයිල් එක ශාඛාවට ආපහු යවන්න. එතකොට ශාඛාවට යවුවාම ශාඛාවෙන් මේ ડોකියුමන්ට්ස් එක චෙක් කරලා චෙක් ලිස්ට් එකක් දාලා AB අස්සම් කරලා ලොච් කරනවා සේෆ් එකේ. එතකොට ඕක තමයි මූලික ප්‍රොසීඩියර් එක යන්නේ. මම හිතනවා මේක ලෝන් කරපු අයට නම් 아무තු දෙයක් නැති වෙයි. නමුත් ලෝන් කරපු නැති අයට මේක තමයි අපේ ලෝන් ප්‍රොසෙස් එක. එතකොට ඊට අමතරව මම හිතුවා අර අපි වැලුවේෂන් ගැන කතා කරපු ඉඳ පොඩි අදහසක් දෙන්නම් වැලුවේෂන් පිළිබඳවත් මේක මම මුළු ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. නමුත් වැලුවේෂන් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් අපි දැනගත යුතු දේවල් බේසික් ටිකක් අපි කතා කරමු. වැලුවේෂන් සර්කියුලර් එක තමයි 27/2015 සර්කියුලර් එක. එතකොට ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර ගන්නව නම් ඒකෙන් ගන්න පුළුවන්. එතකොට වැලුවේෂන් එකක් කරනවා නම් වැලුවේෂන් කරන්න හේතු කීපයකට එකක් තමයි මෝගේජ් හෝ ක්‍රෙඩිට් ෆැසිලිටි. ක්‍රෙඩිට් ෆැසිලිටි සඳහා මෝගේජ් කරන්න අපි කරනවා. ඊට අමතරව ප්‍රොවිෂනින් පර්පස් වලට. ඒ කියන්නේ අපිත් එක්ක තියෙන ලෝන්ස් වල NPA වලට අපි ප්‍රොවිෂන් කරනවා අපේ ලාභයෙන් කොටසක් වෙන් කරනවා. එතකොට මේ ප්‍රොවිෂනින් පර්පස් වලට අපිට වෙනම සර්කියුලර් එකක් තියෙනවා. ඒකේ හැටියට අපි ප්‍රොවිෂනින් පර්පස් වලටත් මේක කරනවා. ඊට පස්සේ බැංක් මැටර්ස් වලට. ඔය බැංක් මැටර්ස් කියන්නේ අපි සමහරවිට දේපල කියන්නේ අපි රෙන්ට් අවුට් කරනවා, ලීස් අවුට් කරනවා. ඒ කියන්නේ අපි ශාඛාවක් දානවා අනුන්ට අයිති ඉඩමක. එතකොට ඒකට අපි ඇග්‍රීමන්ට් එකක් ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවලදීත් අපි මේ වැලුවේෂන්ස් කෝල් කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වැලුවේෂන් කෝල් කරන්න මේ වැලුවේෂන්ස් ගන්න ප්‍රොෆෙෂනල් කට්ටියක් අපේ බැංකුවෙන් කියලා තියෙනවා. මෙන්න මේ කට්ටියගෙන් තමයි ගන්න ඕනේ කියලා. තක්සේරු කරුවන්. එතකොට තක්සේරු කරුවන් කැටගරි 3කින් ඉන්නවා. එකක් තමයි කැටගරි A එක. ඒගොල්ලන්ට පුළුවන් රුපියල් මිලියන 5 දක්වා වෙන ක්‍රෙඩිට් ලිමිට් එකකට තියෙන ප්‍රොපර්ටි එකක්.
වැලියු කරන්න. ඊට පස්සේ තව කාණ්ඩයක් ඉන්නවා A1 කියලා. ඒගොල්ලන්ට ක්‍රෙඩිට් ලිමිට් එක මිලියන 10 දක්වා අ, තියෙන ෆැසිලිටි එකක වැලුවේෂන් එකක් කරන්න පුළුවන්. ඊට අමතරව B කියලා කාණ්ඩයක් ඉන්නවා. මේ B කාණ්ඩයට රුපියල් මිලියන 5ට වැඩි ඕන එකක් කරන්න පුළුවන්. මෙතන ඒ කට්ටියට ඒ කාණ්ඩේ වැලුවර්ස්ලට කරන්න පුළුවන්. ඒගොල්ලන්ට දීලා තියෙනවා ඔයා කරන්න ඕන මෙන්න මේ පළාතේ මෙන්න මේ ස්පෙસિෆික් වැලුවේෂන් ඒරියා එකේ වැලුවින් කියලා. එතකොට එයාට කරන්න පුළුවන් ඒ ඒරියාස් වල. එතකොට මේ 10 මිලියන් වලට වෙනකන් දක්වා කරන්න පුළුවන් A1 අයටත් කරන්න පුළුවන්. මේ ස්පෙસિෆික් වැලුවේෂන් ඒරියාස් වල විතරයි මේ වැලුවේෂන් එක. එතකොට මිලියන 5ට වැඩි ඒවා මේ පැනල් B එකේ අයට මිලියන 5ට වැඩි ඒවා කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ලංකාවේ ඕන පළාතක මේ any part of the country මේ වැලුවේෂන්ස් කරන්න පුළුවන්. ප්‍රොපර්ටි කොහෙ තිබ්බත් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒතර මේ වැලුවේෂන් ඒරියාස් මම හිතන්නේ මේවා ටෙස්ට් කරයි කියලා වෙනම සාමාන්‍ය වැලුවේෂන් ඒරියා එකක් කියලා කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ හැටියට තමයි බෙදලා තියෙන්නේ. හැබැයි කොළඹ විතරක් වෙනම ඒරියාස් 4ක් තියෙනවා. එතකොට මේකේ අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි වැදගත් දේවල් බැලුවොත් එකක් තමයි අර කිව්වා වගේ අපි එකපාර තමයි මේ කන්සෙන්ට් එකක් අරගෙන ටයිටල් රිපෝට් එක දෙකත් එක්කම කරනවා සහ මේක කරන්නේ මේ අපි වැලුවේෂන් එක කෝල් කරන්නේ මේ ප්‍රොපර්ටි එකට මේ කියන දේපලට දෙන ලෝන් ප්‍රමාණය size of the credit එක තියෙන ලෝන් සහ අපි ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙන ලෝන් වල ප්‍රමාණයට අනුව තමයි අපි දෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ වැලුව කෙනෙකුට අපි වැලුවගේ අතට දෙන්නේ නැහැ මේ කස්ටමර්ගේ අතට මේ වැලුවේෂන්ස් දෙන්න දෙන්නේ නැහැ සහ මේ රිලේටඩ් පාර්ටි එකට අපි මේ වැලුවේෂන්ස් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. අපි වැලුවේෂන් එකක් කෝල් කරනවා නම් අපි කස්ටමර්ට දෙන්නේ වැලුවට දෙන්න ඕනේ. අපේ රික්වෙස්ට් එකක් දෙන්න ඕනේ මෙන්න මේ පර්පස් එකට අපිට මේ වැලුවේෂන් එක කරලා දෙන්න. අපිට මෙන්න මෙච්චර කොපිස් ප්‍රමාණයක් ඕනේ. අපි ඔයාලට දෙනවා මෙන්න මේ කියන ડોකියුමන්ට්ස්. එතකොට අපි සර්වේ ප්ලෑන් එක දෙනවා, ස්ට්‍රීට් ලයින් දෙනවා. ඒ කියන්නේ ලෝකල් ඔතොරිටි ડોකියුමන්ට්ස් ටික දෙනවා, බිල්ඩින් එකක් තියෙනවා, බිල්ඩින් ප්ලෑන් එක, COC එක ඔන්න ඔය වගේ ડોකියුමන්ට්ස් ටික දෙනවා. සහ අපි ඩීඩ් එකේ කොපි එකකුත් දෙනවා. මොකද හිමිකාරත්වයේ ඒවත් ඒගොල්ලෝ සඳහන් කරන හින්දා. ඔය ටික තමයි වැලුවේෂන් එක සාමාන්‍යයෙන් දැනගන්න ඒවා අනිත් ඒවා හරි. එතකොට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් තව වැදගත් එකක් තමයි අපි වැලුවේෂන් එකකට වැලුවට charges දෙනවා නම් මේ charges දෙන්න ඕනේ වැලුවගේ වැලුව දෙන amount එකට නෙමෙයි අපි රිවීව් කරලා අපි මම ඉස්සෙල්ලා කිව්වා අපි ඉන්ස්පෙක්ෂන් එකක් ගිහලා මේ වැලුවේෂන් රිපෝට් එකයි අපේ ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකයි අපේ ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකෙන් කියනවා සමහරවිට මේ වැලුව දීලා තියෙන ගාණ හරි මේක සාධාරණයි. එහෙම නැත්නම් අපි කියනවා මේක වැඩි. මීට අපි කියන්නේ මෙන්න මේ ගණන් වලට වගේ යන්න පුළුවන්. සමහරවිට අපි එතන ගියාම මේ වැලුව හොඳයි කියන ඒවා හොඳ නැති වෙලාවල් තියෙනවා. අපි සමහරවිට ගියාම වැලුව කියනවා මේ මායින් තියෙනවා මේවා කියලා. සමහරවිට මායිම ගිහලා තියෙන ගෙවල් හරහා. එතකොට අපිට ඒක වෙනම මේ දේපල අඳුර ගන්න වෙනම අපිට මෝර්ගේජ් කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා. එතකොට අපි ඒ බලලා වැලියු එක අඩු කරලා හරි කොහොම හරි අර වැලුවේෂන් රිවීව් ඔතෝ ඒ කියන්නේ ඒ කමෙන්ට් එක දෙන amount එකට තමයි අපි වැලුවේෂන් charges ගෙවන්නේ. ඊට අමතරව right මම කිව්වා අපි ඊට අමතරව වැලුවගේ travelling charges උත් අපි reimburse කරනවා. ඊළඟට VRP කියන්නේ මොකක්ද කියලා හෙවොත් VRP කියන්නේ valuation review panel එකක්. ඒකේ credit facility මිලියන 75ට වැඩි property එකට against මිලියන 75කට වැඩි credit facilities දෙනවා නම් අපි valuation review panel එකට දාලා තමයි මේ comment එක ගන්න. එතකොට ඒකේ ඉන්නවා 5 දෙනෙක් මෙම්බර්ස්ලා. එතකොට ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා කතා බහ කරලා තමයි අපි දෙන්නේ. එතකොට අපි මොන වගේ රිපෝට්ස්ද මොන වගේ වැලුවේෂන් රිපෝට්ස් අපි VRP පැනල් එකට දාන්නේ. පළවෙනි එක තමයි ක්‍රයිටීරියා එකක් තියෙනවා. මිලියන 75ට වැඩි ක්‍රෙඩිට් ෆැසිලිටිස් තියෙනවා නම් ප්‍රොපර්ටි එකට against එක ප්‍රොපර්ටි එකට against එතකොට ඒ ප්‍රොපර්ටි එකට against මිලියන 75ට වැඩි තියෙනවා නම් අපි ඒක වැලුවේෂන් රිවිව් පැනල් එකට දානවා. ඊට අමතරව ලීස් හෝල්ඩ් ඒ කියන්නේ බදු හිමිකාරත්වයේ අපි මෝගේජ් කර ගන්නව නම් අන්න ඒ වගේ ඒවට ඊට අමතරව කොන්ඩෝමෝනියම් ප්‍රොපර්ටි
කොන්ඩෝමෝනියම් ප්‍රොපර්ටි කියන්නේ සහාදිපත්ත දේපල ඔයගොල්ලෝ දන්නවා ඇපාර්ට්මන්ට්ස් අන්නේ ඇපාර්ට්මන්ට්ස් වල ගන්න ඒ වගේ ඒවා ගන්නව නම් අපි ඒ වැලුවේෂන්ස් ලෝන් එකේ ගන්න කීය වුණත් අපි ඒ වැලුවේෂන් වල කමෙන්ට්ස් ගන්න VRP එකෙන්. ඊට අමතරව සමහර වෙලාවට කොම්ප්ලිකේටඩ් ඒ කියන්නේ සංකීර්ණ දේවල් තියෙනවා අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තියෙන ඒවා කියන්නේ දැනට හදමින් පවතින බිල්ඩින් එක වැලියු එකක් අරගෙන තියෙන ඒවා. ඊට අමතරව නැෂනල් බිල්ඩින් රිසර්ච් ඕගනයිසේෂන් ඒ කියන්නේ නායම් අවදානම් තියෙන පැතිවල තියෙන ඉඩම්වල තියෙන ඉඩම් මේ වගේ අන්න ඒ වගේ සංකීර්ණ ගැටලු තියෙන ඒවත් අපිට හේතුව කියලා දාන්න පුළුවන් වැලුවේෂන් රිවිව් පැනල් එකට. ඊට අමතරව බැංකුවේ මැටර්ස් වලට ගන්න හැම එකක්ම අපි දාන්න ඕනේ වැලුවේෂන් රිවිව් පැනල් එකට. එතකොට මම කිව්වා වැලුවේෂන් රිවිව් එකේ ඔතොරිටි එකේ තියෙනවා මෙන්න මේවා තමයි අපිට ගන්න පුළුවන්. මෙන්න මේ එක එක ග්‍රේඩ් එක අනුව ප්‍රොපර්ටි එකකට එක ප්‍රොපර්ටි එකකට අගේන්ස්ට් තියෙන ලෝන් ප්‍රමාණය අනුව මෙන්න මේ අයට වෙන වෙනම දාලා මම හිතන්නේ මේවා වෙන වෙනමයි කියලා එක් එක් අයට දාලා අපිට වැලුවේෂන් රිවිව් කමෙන්ට් එක ගන්න පුළුවන්. එතකොට ඒක සීනියර් මැනේජර් මේ කියන්නේ ඒරියා මැනේජර් ලෙවල් එකේ ඉඳන් VRP එකට වෙනකම් මේ ටික යනවා. ඒතර ওই ටික තමයි අපි බලන්න තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් ඇහුවොත් අපි ඉන්ස්පෙක්ෂන් එකක් ගිහිල්ලා හරි අපි මේ ප්‍රොපර්ටි එකක් බලන්න ගියාම මොන වගේ දේවල්ද අපි බලන්න ඕනේ කියලා වැලුවේෂන් එකකට ඉන්ස්පෙක්ෂන් එකක් එක්ක යනවා මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියලා කිව්වොත් අපි ගිහිල්ලා බලන්න ඕනේ පළවෙනි එක තමයි අපි මේ යන්නේ අපිට මෝගේජ් කරන මේ ඉඩම මේ වැලුවේෂන් එක දීලා තියෙන්නේ මේ ඉඩමද අපිට මෝගේජ් කරන ඉඩමමද මේකට ඇක්සස් තියෙනවද පළවෙනි එක තමයි මේ දේපලට ඇතුල් වෙන්න පුළුවන් කමක් තියෙනවද එහෙම ඇතුල් වෙන්න පුළුවන් කමක් නැති දේපලත් සමහර ඒවා තියෙනවා අපි අරගෙන එතකොට මේකට හරියට මෝටරබල් ඇක්සස් එකක් වාහනයක් යන්න පුළුවන් ඇක්සස් එකක් තියෙනවා. සාමාන්‍ය මෝටරබල් ඇක්සස් එකක් කියලා අ, අපි බලන්නේ මේ අඩි 10ක පාරක්වත් තියෙන්න ඕනේ කියලා. එතකොට මෝටරබල් ඇක්සස් එකක් තියෙනවද කියලා අපි බලනවා. ඊට පස්සේ අපි වැලුවට කියනවා එන්ක්‍රෝච්මන්ට් තියනවාද කියලා බැලුව බලනවා එන්ක්‍රෝච්මන්ට් තියනවාද කියලා ඒක අපිට බලන්න සාමාන්‍යයෙන් PV හැට බලන්න බැරි වෙයි. නමුත් වෙන කවුරු හරි අපේ ඉඩම් අල්ලගෙන තියනවාද අන්න ඒ වගේ දේවල් තියෙනවා. එතකොට දැන් අපි ඉන්ස්පෙක්ෂන් එකක් ගිහිල්ලා බැලුවාම අපි ගිහිල්ලා බලන්න ඕනේ මේ වැලුවේෂන් රිපෝට් එකේ තියෙන ඩීටේල්ස් උයි අපේ ඉඩමයි එකක්ද. සමහර වෙලාවට වැලුවේෂන් රිපෝට් එකේ තියෙන එකක් අපිට මෝගේජ් කරන්න තව ඉඩමක් අපි බලන්න යන්නේ තව ඉඩමක්. එතකොට අපි එන්ෂුවර් කරන්න ඕනේ අපිට මෝගේජ් කරන ඉඩමම තමයි අපි ගිහිල්ලා බලන්නේ සහ මේ වැලියු කරලා තියන්නේත් මේ මෝගේජ් කරන ඉඩමම තමයි කියලා. එතකොට අපි එතන ගිහිල්ලා ඒකේ මොනවාද අපි ගිහිල්ලා බලනවා මේකේ ඇක්සස් එක තියනවාද මේක මොන වගේ ඉඩමක්ද මේකේ වටේ කොහොමද තියෙන්නේ මේකේ බිල්ඩින් තියෙනවා නම් බිල්ඩින් වල තත්ත්වය කොහොමද මේකේ මායින් කොහෙද මායින් මේ හරි විදිහට මේ සර්වේ ප්ලෑන් එකේ තියෙන විදිහට මේකේ මායින් තියනවාද සහ මේ මායින් කොහොමද එවැලුවේෂන් රිපෝට් එකේ කියනවා මේ මායින් මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා කියලා. සමහරවිට අපි ගියාම මායින් කොහෙවත් දක්වලා නැහැ නිකම්ම ඉඩමක් තියෙනවා අපිට මායින් වෙන් කරලා අඳුරගන්න බෑ. එතකොට අපි මේ අපිට මූවේජ් කරන ඉඩම මායින් වෙන් කරලා හරියට මාක් කරලා තියනවාද ඊට පස්සේ සමහරලාට ඒ තව කට්ටිය පදිංචි වෙලා ඉන්න පුළුවන්. එහෙම ඉන්නවනම් මේ ඉන්නේ කවුද? ටෙනන්ට් කෙනෙක් ඉන්නවනම් ඒ ටෙනන්ට් කවුද? කොච්චර කාලයක් එයාගේ ඇග්‍රීමන්ට් තියනවද? ඔන්න ඔය වගේ විවිධාකාරයේ වූ දේවල් අපි ගිහිල්ලා බලන්න. අපි මේ හැම එකම බලන්නේ මේ අපිත් තහවුරුවක් දෙනවා අර වැලුවේෂන් කමෙන්ට් එක ගන්න ඉස්සෙල්ලා ඉන්ස්පෙක්ෂන් එකෙන් මෙන්න මේකේ මෙන්න මේ කියන මෙන්න මේ කියන සිකියුරිටි එක අපිට මෝගේජ් එකක් හැටියට ගන්න සුදුසුයි කියලා. එතකොට ඔන්න ඕක තමයි තියෙන්නේ වැලුවේෂන් එකට. එතකොට මෝගේජ් ප්‍රොසෙස් එක සම්බන්ධයෙන් තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. රයිට් මේකේ තව මම හිතන්නේ ගොඩක් වෙලාවට ඔය මෝගේජ් ප්‍රොසෙස් එක වගේ දේවල් කියන්න පුළුවන් අපිට රයිට් හරි එතකොට ඊට අමතරව
ඕගලන්ට මම හිතනවා තව අවශ්‍ය වෙයි කියලා පොඩි වෙලාවක් දෙන්න. අසංක ඉන්ස්පෙක්ෂන්ස් ගැන එහෙම කරාද? ඒ ගැන කතා කරන්න ඕනද? නෑ නෑ. හ්ම්? ඔව් ඔව් නැහැ. කතා කරන්න ඕනද නැද්ද? කතා කළාද? ඔව් කතා කරා. sorry. කතා කරා. හරි. right. එතකොට ඉන්ස්පෙක්ෂන්ස් මොනවද තියෙන්නේ කියලාත් අපි පොඩ්ඩක් බලමු. ඒක සමහර විට ආවේ ඇයි අපි සුරකුමක් ගන්න මේක බලන්න යන්නේ කියලා සමහරට අද ජයවර්ධන සර්ත් ඒ ගැන කතා කරන්නේ නැති. ඇයි ඉන්ස්පෙක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ කියලා. දැන් අපි ඉන්ස්පෙක්ෂන් යනකොට දැන් මේ ඉන්ස්පෙක්ෂන් කිව්වම අපි මේ ප්‍රොපර්ටි ඉන්ස්පෙක්ෂන් එකක් ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. බැංකුවේ ඉන්ස්පෙක්ෂන්ස් කිහිප වර්ගයක් තියෙනවා. අපි ලෝන් එකක් දෙනකොට සහ මේ ෆැසිලිටිස් කරනකොට අපි ඉන්ස්පෙක්ෂන්ස් යනවා මේ එක්කෝ ඒ අදාළ බිස්නස් එක බලන්න එහෙම නැත්නම් ඒ අදාළ ප්‍රොපර්ටිය බලන්න විවිධාකාරයේදී අපි නොඑක් වෙලාවල් වලට අපි මේ කස්ටමර්ස්ලව බලන්න යනවා හම් වෙන්න යනවා බිස්නස් බලන්න යනවා. එතකොට ඉන්ස්පෙක්ෂන් එකක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා හවුවොත් මේ අපි ඉන්ස්පෙක්ෂන් යනකොට එක හේතුවක් තමයි අපි මේ කස්ටමර්ත් එක්ක ගිහිල්ලා මේ ගනුදෙනු කරුවව හඳුනා ගන්න. එහෙම නැත්නම් මේ ගනුදෙනු කරුවත් එක්ක හොඳ සබඳතාවයක් ගොඩනගා ගන්නත් අපි ඉන්ස්පෙක්ෂන්ස් යනවා. අපි ගිහිල්ලා හම්බෙලා බලලා කතා කරලා කස්ටමර්ත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න යනවා. ඊට අමතරව අපිට අවස්ථාවක් ලැබෙනවා මේ කස්ටමර් ගැන හොඳ ඉවැලුවේෂන් එකක් කරගන්න මේ කස්ටමර්ගේ විස්තර හොඳට දැනගන්න. එතකොට අපි මේ කස්ටමර්ව හම්බෙන්න ගියාම කස්ටමර් ගැන දැනගන්නා වගේම තමයි අපිට ගියාම තමයි තේරෙන්නේ මෙයාට තව දේවල් අපිට විකුණන්න පුළුවන්. තව ව්‍යාපාර අවස්ථාවන් අඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කස්ටමර්ව දැන් මොන හරි ලෝන් එකක් ගැන හරි මොන හරි දෙයක් කතා කරන්න ගිහිල්ලා අපි ඉන්ස්පෙක්ෂන් යනවා. අපි කස්ටමර්ව ගිහිල්ලා බැලුවාම තමයි අපේ කස්ටමර්ගේ තැනට ගිහිල්ලා බැලුවාම තමයි අපිට තේරෙන්නේ මේ කස්ටමර් මොනවද කරන්නේ, කොයි විදිහටද මේක හැන්ඩල් කරන්නේ, එයාගේ හැකියාවන් මොනවද, එයා මේ කියන දේවල් අපි කියන දේවල් අපිට කියපු දේවල් හැම එකම ඇත්තද, මේ වගේ දේවල් අපිට දැනගන්න පුළුවන් මේ වෙලාවේ. එතකොට අපිට අර අද උදේ මම හිතන්නේ ඉවලුවේෂන් පාර්ට්ස් කරන්න නැති. එතකොට ඒ ඉවලුවේෂන් වලට අවශ්‍ය තොරතුරු රැස් කරගන්නත් මේ ඉන්ස්පෙක්ෂන් අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ ඊට අමතරව අපි දැන් අපි ඉන්ස්පෙක්ෂන් යන විවිධ අවස්ථාවන් තියෙනවා. එතකොට මේ සමහර වෙලාවලට අපි ලෝන් දුන්නට පස්සෙත් අපි මේ ඉන්ස්පෙක්ෂන් යනවා. එතකොට එහෙම ඉන්ස්පෙක්ෂන් ගියාම අපිට early warning signals මේ කස්ටමර්ගේ මොනවද තියෙන ප්‍රශ්න කියලා කලින් දැනගන්න පුළුවන්. early warning signals කියන්නේ අර උණ ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔළුව රිදෙනවා උගුර රිදීගෙන වගේ එනකොට අපි දන්නවා මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා මේක හැදෙන්න තමයි එන්නේ අන්න ඒ වගේ කස්ටමර්ගේ සිග්නල් ටිකක් එනවා මෙයා මෙන්න මේ යන පොට හරි නෑ මෙයා යන පාර හරි නෑ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් ඊළඟට ඊට අමතරව අපිට සමහර වෙලාවට මේ ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තෙනුත් අපිට අපේ ක්‍රෙඩිට් පොලිසි එකේ වෙනම දීලා තියෙනවා ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ගයිඩ්ලයින්ස් මෙන්න මේ විදිහට අපි ලෝන් මේවා ගිහිල්ලා බලන්න ඕනේ කාලෙක කාලට ගිහිල්ලා බලන්න ඕනේ අපි විසිට කරලා මේවට රිපෝට් දාන්න ඕනේ අන්න ඒ වගේ ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තෙනුත් අපිට මේක ගයිඩ්ලයින් එකක් විදිහට දීලා තියෙනවා. එතකොට මේවා තමයි අපි ඉන්ස්පෙක්ෂන් එකක් යන්න තියෙන අපිට හේතු. එතකොට ඉන්ස්පෙක්ෂන් වර්ග තුනක් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්. එකක් තමයි ප්‍රී ඩිස්බර්ස්මන්ට් විසිට්ස්. ඒ කියන්නේ ලෝන් එකක් දෙන්න ඉස්සෙල්ලා අපි යනවා විසිට්ස් යනවා. ඊට පස්සේ තමයි ලෝන් එක දුන්නට පස්සෙත් අපි යනවා. ඊට අමතරව රෙගියුලර් ඔය හිටපු ගමන් ගිහිල්ලා බලලා එන්න යන ඒවා සාමාන්‍ය වෙන වෙන අවස්ථාවන් වලට අපි යන ඒවාත් තියෙනවා. ඊට පස්සේ ප්‍රී ඩිස්බර්ස්මන්ට් ඉන්ස්පෙක්ෂන්ස් කිව්වහම අපි ඕකේ තියෙනවා
property inspections property බලන්න යනවා sites බලන්න යනවා ඒ කියන්නේ construction site එක ගන්න මොනවාරි හදන තැනක් නම් project site එකක් නම් ඒවා බලන්න යනවා ඊට පස්සේ general සාමාන්‍ය businesses බලන්න යන ඒවා තියෙනවා ඊළඟට stocks බලන්න යන ඒවා තියෙනවා machinery බලන්න යන ඒවා තියෙනවා අන්න ඒ වගේ විවිධාකාරයේ වූ ඉන්ස්පෙක්ෂන්ස් තියෙනවා. එතකොට අපි ප්‍රොපර්ටි එකක් බලන්න යනවා නම් අපි ඒකේ යන්නේ ප්‍රධාන හේතුව තමයි ඒකේ වැලියු එක වෙරිෆයි කරගන්න. එතකොට මේ වැලියු එක වෙරිෆයි කරගන්න ගියාම අපි ගිහින් බලනවා මේක අපිට විකුණ ගන්න පුළුවන් වේද මොනවා හරි මේකේදී මේ දීලා තියෙන වටිනාකමට බලපාන තව ප්‍රශ්න තියෙනවද සමහරවිට අපිට සර්වේ ප්ලෑන් එකෙන් පාරක් තියෙන ඔක්කොම ඇඳලා තියෙනවා හැබැයි අපි ගිහිල්ලා බැලුවාම පාර සර්වේ ප්ලෑන් එකේ පෙන්නලා තිබ්බට සමහර විට ඊට ඉස්සරහා ඉඩමක් තියෙනවා ඉඩම හරහා තමයි මේ සර්වේ ප්ලෑන් එක මේ පාර ඇඳලා මේ සර්වේ ප්ලෑන් එකේ පෙන්නලා තියෙන්නේ හැබැයි ෆිසිකලි පාරක් නැති වෙන්න පුළුවන් එතකොට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මේ ලෝන් එක ගෙවන්න බැරුව අපි ඕක විකුණන්න ගියාම මේ පාරට වෙනම මේ ඉඩමට වෙනම ඇක්සස් එකක් නැහැ. එතකොට අනිවාර්යෙන් අර ඉස්සරහා ඉඩමෙන් ඒක වැහිලා අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පාරවල් නැහැ. ඊට පස්සේ boundaries and demarcations මම කිව්වේ අර සමහර ලාවට සර්වේ ප්ලෑන් එකේ තිබ්බට මෙන්න මේ විදිහට මායිම් තියෙනවා කියලා. එහෙම ගිහිල්ලා බැලුවාම අපිට මේ ලෑන්ඩ් එකේ මායිම් වෙනම වෙන් කර අඳුනා ගන්න මායිම් ෆිසිකලි නැහැ. එතකොට ඒ වගේ දේවල් අඳුර ගන්න. ඊළඟට ගෙයක් නම් මේ ගේ සමහරලාට ගෙවල් තියෙනවා මේ ගෙයක් තියෙනවා ඔක්කොම කියලා දුන්නට ගේ ඇලවෙලා දෙදරලා ප්‍රශ්න වෙච්ච ඒවා තියෙනවා සමහර ලෑන්ඩ් කොළඹ තියෙන ලෑන්ඩ් උත් තියෙනවා සමහර ඒවා නාය ගිහිල්ලා කෑලි ලොකු ප්‍රපාත වලට ගිය ඒවා තියෙනවා ඉතින් ඒ වගේ අනිත් එක තමයි සමහරලාට අපි බලන්නේ නැතුව සමහර බිල්ඩින් අපි මෝගේජ් කරගන්න යනවා ඒ මෝගේජ් කරන බිල්ඩින් එක තව ඉඩමකට අපිට මෝගේජ් කරන්න නැති තව ඉඩමකටත් ඒ බිල්ඩින් එකේම කෑල්ලක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පස්සේ කාලෙක ඒකේ පැරේඩ් කරන්න යනකොට අපිට අර අයිති නැති ඉඩමේ තියෙන බිල්ඩින් කෑල්ල එක පැරේඩ් කරන්න බෑ. ඒ වෙලාවට අපිට නීතිමය ගැටලු වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඒව බලන්න තමයි අපි මේ ප්‍රොපර්ටි එක බලන්න යන්නේ. ඊළඟට ඊට අමතරව මම කෝ ඉන්න කට්ටිය මොනවටද පාවිච්චි කරන්නේ? ඊළඟට සමහරලාට ගියාම එහා පැත්තේ තියෙන්නේ සමහරලාට අපිට එවනවා හවුසින් ලෝන් එකක් කියලා එහා පැත්තේ තියෙන තනිකර ගල් කොරියක්. එහා පැත්තේ තියෙන්නේ වතුර පිරීලා ලොකු රිස්ක් එකක් එක්ක තියෙන ඉඩම් තියෙනවා. එතකොට අපිට ඒවා අපහු විකුණ ගැනීමේ ගැටලු තියෙනවා. මේ වියදම් මේ වටිනාකම් වලට අපිට වෙස්ටුනොත් අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ මොන හරි ඩෙවලොප්මන්ට්ස් තියෙනවා. සමහරවිට අපි ගිහිල්ලා බැලුවම අපි දකිනවා බිල්ඩින් ලයිට්. ඒ කියන්නේ නගර සභාවෙන් කියනවා මෙන්න මේ ලයින් එක වෙනකන්. ඒ කියන්නේ පාරේ ඉඳන් සමහරට පාර පැද ඉඳන් අඩි 20ක් එහෙම නැත්නම් පාර අයින ඉඳන් අඩි 10ක් කරන්න බෑ මේ කන්ස්ට්‍රක්ෂන් එකක් කරන්න බෑ බිල්ඩින් එකක් හදන්න බෑ කියලා. නමුත් අපි ගිහිල්ලා බැලුවම පේනවා ගෙදර පෝටිකෝ එක තියෙන්නේ බිල්ඩින් ලිමිට් එකේ හදලා. එතකොට අපිට වැලියු වලට ඒව බලපානවා. ඊපස්සේ නාය යන දේවල් තියෙනවා. එතකොට ඒව ගිහිල්ලා හඳුනාගන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් සහ ඉඩම් හරහා හයි ටෙන්ෂන් ලයින්ස් ගිහින් තියෙනවා. අන්න ඒ වගේ දේවල් අපි ගිහිල්ලා තමයි බලන්නේ. අතට අපි ඒකේ යන්න ඕනේ අප්‍රූවල් එක කරන්න ඉස්සෙල්ලා අපි මේ ප්‍රී ප්‍රොපර්ටි එක බලන්න ගිහිල්ලා ඒ වැඩේ බලලා තමයි අපි වැඩේ කරන්න ඕනේ. ඊළඟට සයිට් ඉන්ස්පෙක්ෂන්. සයිට් ඉන්ස්පෙක්ෂන්ස් කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කන්ස්ට්‍රක්ෂන් එකක් ඉන් ප්‍රෝග්‍රස් තියෙනවා නම් අපි යනවා මොන ස්ටේජ් එකේද මේක තියෙන්නේ කොයි පියවර දක්වා මේක වැඩ අවසන් කරලා තියෙනවද සහ අපි ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් අපි කියන්නේ අපි ඔයාට ලෝන් ප්‍රමාණය අනුව අපි කියන අපි 160ක් දෙනවා ඔයා 140ක් දාන්න. මේ විදිහට තමයි අපි ස්ටේජ් කරලා තියෙන්නේ. අපි හදලා තියෙන්නේ මෙන්න මෙච්චර ලෝන් දාන්න ඕනේ කියලා. එතකොට ස්ටේජ් එකෙන් අපි ගිහිල්ලා බලනකොට අපි මේ ස්ටේජ් එකේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් වැඩ කරනවා. ඒ වැඩ කරන්න යන ප්‍රමාණය මෙච්චරයි කියලා තමයි ස්ටේජ් කරන්නේ. එතකොට ඒකෙන් ඒ වැඩ ප්‍රමාණය ඉවර වෙලා තියෙන්න ඕනේ. අපි ගිහිල්ලා බැලුවාම අපි රිලීස් කරලා තියෙන එක දක්වා වැඩ ප්‍රමාණය ඉවර වෙලා තියෙන්න ඕනේ. ඒ වැඩ ප්‍රමාණය ඉවර නම් තමයි අපිට කියන්න පුළුවන් මේ කස්ටමර්ගේ සල්ලිත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් සමහරට අපි සල්ලි දීලා අපේ ප්‍රමාණයෙන් විතරක් වැඩ කරලා තියෙන්න පුළුවන්. ඊටු ටික කරලා නැහැ. ඒ කියන්නේ කස්ටමර්ගෙන් එන්න ඕනේ. මේ ලෝන් එකට කස්ටමර් දාන දායකත්ව මුදල දැමිලා නැහැ. ඊට පස්සේ සමහරවිට අපිට ගියහම කියන්න පුළුවන් එයාගේ ගිහිල්ලා බැලුවම තමයි තේරෙන්නේ. එයා එතන වැඩ කරන බඩු ගෙනල්ලා දාලා තිනවා. රෝ මැටීරියල්ස් තියෙන ඒවා බලන්න පුළුවන්. ඊට පස්සේ සමහර වෙලාවලට තියෙනවා අපි ලෝන් එක දෙන්නේ අපි මෝගේජ් කරගෙන වැලුවේෂන් එක කරනවා ලෑන්ඩ් එකේ. එතකොට ලෑන්ඩ් එකක වැලුව එකක් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් කන්ස්ට්‍රක්ෂන් එක ඉවර වෙනකොට ඒ ලෑන්ඩ් එකට
අර කන්ස්ට්‍රක්ෂන් වැලියු එකත් ඒ කියන්නේ බිල්ඩින් එකක් හදලා COC එකක් ගත්තට පස්සේ අර කම්ප්ලීට් කන්ස්ට්‍රක්ෂන් වැලියු එක ඇඩ් වෙනවා අර ලෑන්ඩ් එක කියන්නේ දේපලේ වටිනාකමට. හැබැයි සමහර වෙලාවල් වලට තියෙනවා ලෝන් එක ගෙනහිල්ලා ලෝන් එක දෙන්නේ එක ලෑන්ඩ් එකකට මේක ගිහිල්ලා කන්ස්ට්‍රක්ෂන් එක කරලා තියෙන්නේ අපිට මොගේජ් කරලා තියෙන කෙනේ මේ ඊට එහා පැත්තේ. එතකොට අපි ලෝන් එක කොච්චර ගන්න කරත් අපේ බිල්ඩින් එකේ හැදෙන්නේ වෙන ලෑන්ඩ් එකේ. එතකොට අපේ සිකියුරිටි එකේ වැලියු එක හැදෙන්නේ නැහැ මේ ලෝන් එක කවර් වෙන ප්‍රමාණයට. ඊට පස්සේ අපි සැරින් සැරේට මේ සයිට් එකේ වර්කර්ස්ලට ගෙවලාද පේමන්ට්ස් දීලා තියෙනවද සප්ලයිර්ලට කොන්ට්‍රැක්ට්ස්ලට ගෙවලා තියෙනවද කියන ඒවා වගේවත් අපිට ගිහිල්ලා බලන්න පුළුවන් ওই ඉන්ස්පෙක්ෂන් වල. ඊළඟට ජෙනරල් ඉන්ස්පෙක්ෂන්ස් කියන්නේ අලුත් ලෝන් එකක් දෙනකොට අපි ගිහිල්ලා මේකේ ප්‍රසන්ට් පොසිෂන් එක තියෙන්නේ කොහොමද මෙයා කියපු දේවල් හරියද ඊට පස්සේ data collection කරනවා නම් තව මොන හරි data අපිට ගන්න ඕන නම් evaluation purpose වලට අපි යනවා ජෙනරල් ඉන්ස්පෙක්ෂන්ස් විදියට යනවා ඊළඟට machinery අපිට machinery mortgage කරන වෙලාවල් තියෙනවා එතකොට machinery එකට යනවා නම් අපි ඉතලම ගිහිල්ලා බලන්න ඕනේ මේ machinery එක තියනවාද කියලා මේක අලුතෙන්ම purchase කරන එකක් නෙමෙයි නම් මේ machinery එකේ තියනවාද ඊට පස්සේ අපිට වෙනම මේ මැෂින් එක හඳුනා ගන්න පුළුවන්. සීරියල් නම්බර් එකක් තියනවද, මේක් එකක් තියනවද, මොඩල් එකක් තියනවද? එතකොට ඒගොල්ලන්ගේ ඉන්වොයිස් තියෙනවා නම් ඒ ඉන්වොයිස් වල තියෙන ඒවායි මේවායි සමානද? අන්නේ දේවල් සහ අපි සාමාන්‍ය මැෂිනරි එකක් කරනවා මැෂිනරි එකේ එවලුවේෂන් එකක් කරනවා. එතකොට ඒවා සමානද කියලා ක්‍රොස් චෙක් කරනවා. අනිත් එක මේ මැෂින් වැඩ කරනවා. සමහරවිට වැඩ කරන්නේ නැති මැෂිනුත් අපිට මෝගේජ් කරනවා. එතකොට වැඩ කරන්නේ නැතිව අපිට මෝගේජ් කරාම හැමදාම අපිට ඒක ඇත්තටම වැලියු එකක් නෑ. ඒ කියන්නේ අපි මොකක් හරි සුරකුමක් ගන්න අපිට ප්‍රධාන ක්‍රමයෙන් ණය ගෙවෙන්නේ නැත්තම් මම හිතන්නේ අද සර් කියන්නේ නැති කෑෂ් ෆ්ලෝ එකෙන් තමයි පළවෙනි වේ අවුට් එක ලෝන් එකක් ගෙවන ප්‍රධානම වේ අවුට් එක තමයි ප්‍රධාන මාර්ගය තමයි ඒ කියන බිස්නස් එකේ තියෙන මුදල් ප්‍රවාහය. එතකොට මුදල් ප්‍රවාහය නැති වෙනවා නම් මොන හරි ගැටලුවක් වුණා නම් අපි තියෙන අපේ මේ අවදානම කළමනාකරණය කරගන්න ගත්ත දෙයක් තමයි මේ සිකියුරිටි එක. එතකොට මේ සිකියුරිටි එක වැඩ කරන්නේ නැති මැෂින් එකක් ගත්තා නම් වැඩ කරන්නේ නැති මැෂින් එකක් නම් ඒ සිකියුරිටි එක මම හිතන්නේ මේ ඒක ඇත්තටම තේරුමක් නැහැනේ. එතකොට එහෙම ගැටලුවක් තියෙනවා. ඒ හින්දා මේක වර්කින් කන්ඩිෂන් කොහොමද තියෙන්නේ ඊට පස්සේ මේවා සර්විස් කරනවද හරියට මේක කොච්චර කැපැසිටි පාවිච්චි කරලා තියෙනවද සමහර මැෂින් තියෙනවා සමහර මැෂින්ස් පොළවට සවි කරපු මැෂින්ස් එතකොට පොළවට සවි කරපු මැෂින් එකක් නම් අපි ප්‍රොපර්ටි මෝගේජස් යටතේම තමයි ඒක ගන්නෙ එහෙම නැත්තම් මූවබල් මැෂිනරි එකක් නම් අපි ඒක මූවබල් ප්‍රොපර්ටි එකක් විදිහට අරගෙන මැෂිනරි මෝගේජ් එකක් විදිහට තමයි ඒක කරන්නේ. එතකොට ඒ තත්ත්වයන් අපිට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ස්ටොක් ඉන්ස්පෙක්ෂන්ස් උත් අපි යනවා. එතකොට ස්ටොක් ඉන්ස්පෙක්ෂන්ස් යන්නේ සමහරවිට අපි ස්ටොක් එක ගන්නවා නම් අපිට සිකියුරිටි එකක් හැටියට කොච්චර ස්ටොක් තියෙනවද මේවැය තත්ත්වය කොහොමද සමහරවිට ස්ටොක් ගොඩක් තියෙනවා අපිට මෝගේජ් කරනවා හැබැයි ඒ ස්ටොක් වල තත්ත්වය හොඳ නැහැ. සමහර ඒවා කවදාකවත් විකිනෙන්නේ නැති ඔබ්සලීට් ස්ටොක්ස් වෙන්න පුළුවන්. කවදාකවත් මේ ස්ටොක් විකිනෙන්නේ නැහැ. හැබැයි ස්ටොක් ගොඩක් තියෙනවා. ඒක අපිට තියලා අපි ලෝන් දුන්නොත් අමාරු වැටෙන්නේ අපි. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා විනාශ ඉක්මනින් විනාශ වෙන්න පුළුවන්. ඒවා ඊට පස්සේ ඊට අමතරව මේ ස්ටොක්ස් කොහොමද ගිහිල්ලා තියලා තියෙන්නේ? මේ ස්ටොක්ස් හරි විදිහට ස්ටෝර් කරලා තියනවද? මේවට අවශ්‍ය ආරක්ෂමය ක්‍රියාමාර්ග අරගෙන තියනවද? සමහර ඒවා තියෙනවා අපිට ස්ටොක් පෙන්නලා මේවා අපිට විකුණනවා කියනකොට ඒ ස්ටොක් එක අපේ නෙමෙයි ඒජන්සි එකක් කරන කෙනෙක් නම් ඒ ස්ටොක්ස් වල ඇත්තම අයිතිකාරත්වය තියෙන ඒජන්සි එකට. එතකොට ඒ වගේ ස්ටොක්ස් තියෙනවා. කාගේද මේ ස්ටොක්ස් කියලා අපි බලා ගන්න පුළුවන්. මේ ෆයර් ඒ කියන්නේ ගිනි හානියක් වුණොත් ඒවට කොහොමද ආරක්ෂිත පියවර අරගෙන තියනවද මොන හරි අපිට ඒක වළක්ව ගන්න ඊට පස්සේ පෙස් කන්ට්‍රෝල් සත්තු හැදෙනවා දැන් අපි කියමු වී යනමන නම් දැකලා ඇති මීයෝ දුවනවා මීයෝ කනවා ලේන්නු දඬු ලේන්නු ওই විදියට එතකොට ඒවා හරියට අරගෙන තියනවද සිකියුරිටි එක හරියට මේක අපිට නැචරල් ඩිසාස්ටර් එකකින් හරි මොන හරි ඒ වගේ දේවල් වෙනවා නම් ඒවා වළක්වන්න අපි වැඩ කරලා තියෙනවද? එතකොට මේ ස්ටෝර්ස් හරියට පවත්වාගෙන යනවද? ඔය වගේ දේවල් බලන්න අපි ස්ටොක් ඉන්ස්පෙක්ෂන්ස් කරනවා. ස්ටොක් එකක් බලනවා. ඒ වගේම ස්ටෝර් කරලා තියෙන ඒවාත් අපි බලනවා. පෙජ් එකේදීත් අර කියනවා වගේ ඕනර්ෂිප් බලනවා. ඊට පස්සේ මේකේ ඇක්සස් එක කොහොමද තියෙන්නේ? සිකියුරිටි එක කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මේකේ අපි ප්ලෙජ් එකක් නම් මම හිතන්නේ අර මොනවාද බැංකුවයි ගනුදෙනුකාරයයි දෙන්නම ගිහිල්ලා අරලා තමයි මේක ගන්න ඕනේ. හැබැයි අපේ ප්ලෙජ් තියෙනවා. බැංකුකරුවා ඇතුළේ ඉද්දි
කස්ටමර් ගිහිල්ලා අරගත්ත ඒවා ඒව ගන්නේ වෙල සමහරවට ඇක්සස් එක අපි හිතන් ඉන්නේ අපිට අගල දාපු එකේ විතරයි කියලා. නමුත් වෙන තැන් වලින් ඇක්සස් තියෙනවා. ඒකට මේ වගේ දේවල් අපි බලන්න ඕනේ. කොතනද මේක තියෙන්නේ? ආරක්ෂාව ඔය වගේ දේවල් බලන්න. එතකොට ඌව තමයි අපි සාමාන්‍යයෙන් ලෝන් එකක් දෙන්න ඉස්සෙල්ලා යන ප්‍රී ඩිස්බර්ස්මන්ට් ඉන්ස්පෙක්ෂන්ස් ඊට පස්සේ පෝස්ට් ඩිස්බර්ස්මන්ට් ඉන්ස්පෙක්ෂන්ස් කියලා තියෙනවා. ඒවා තමයි ලෝන් එකක් දුන්නට පස්සේ මේ දීපු සල්ලි නිවැරදි ලෙස පාවිච්චි කරලා තියෙනවද කියලා බලන්න අපි කරන ඉන්ස්පෙක්ෂන්ස්. එතකොට ඒකේ අපි ගිහිල්ලා බලන්නේ මෙන්න මේ අපි දෙන්නේ මොන වැඩේටද අන්න ඒ වැඩේටම මේ ලෝන් එකේ සල්ලි පාවිච්චි කරලා තියෙනවා කියන එක. එතකොට ඒකෙදි පෝස්ට් ඩිස්බර්ස්මන්ට් යනකොට අපි කරන්නේ අපේ සල්ලි වෙන දෙයකට යොදව ගත්තොත් අපේ ලෝන් එක ගෙවන්න. එයා මුදල් හොයන්න තමයි ගන්න. එතකොට අපේ ලෝන් එක ගෙවන්න තියෙන හැකියාව අඩු වෙනවා. මොකද අවශ්‍ය වැඩේ කෙරෙන්නේ නැහැ. එතකොට අපි මේකේ end use එක බලනවා නම් අපි ගිහිල්ලා මේ එකක් තමයි සමහර ලාවට අපි කියමු අපි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කන්ස්ට්‍රක්ෂන් එකක් නම් එයාට කියනවා අපි 60ක් දෙනවා එයා 40ක් දාන්න. එතකොට එයාගේ 140 ඇවිල්ලාද කියලා බලා ගන්න වෙන්නේ නැත් අපිට ඔය වෙලාවට. ඊළඟට මේ ලෝන් ඩිස්බර්ස්මන්ට් එක කියන්නේ අපි ස්ටේජ් වශයෙන් ලෝන් එක දෙනකොට ඒ ස්ටේජ් වශයෙන් ලෝන් එක දෙනකොට අපේ සිකියුරිටි එකේ වැලියු එක ඒ විදිහටම එකතු වෙනවද කියලා බලන්නත් අපි මෙන්න මේ ඉන්ස්පෙක්ෂන් භාවිතා කරලා අපි ඒක බලනවා. ඊළඟට අපි මේ ගිහිල්ලා මේ වැඩේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට තේරෙනවා මෙයාගේ මොකක් හරි වෙනසක් තියෙනවා. අපි කියලා තියෙන වැඩේට වැඩිය මේ සල්ලි වෙන දෙයකට යෙදවිලා තියෙනවා කියලා. එතකොට අපිට ඒ ගන්න පුළුවන් ආරක්ෂිත ක්‍රියාමාර්ග මුල් අවස්ථාවේදීම ගන්න පුළුවන්. එතකොට කන්ස්ට්‍රක්ෂන් වලත් ওই විදිහම තමයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මෙයාගේ මොනවද එන්නේ සමහර කම්ප්ලිකේටඩ් ඒවා තියෙනවා. එතකොට ඒකට අර පළාතේ ඉංජිනේරු මහත්තයාවත් අරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඔයගලට වැඩිය හොඳයි. හැම ස්ටේජ් එකක් රිලීස් කරන්න නම් ඉස්සෙල්ලා අපි සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් වලදී ගිහිල්ලා බලනවා. ඊළඟට ස්ටොක් ඉන්ස්පෙක්ෂන් එක ගන්න අපි ස්ටොක් එකට අගේන්ස්ට් ලෝන් දුන්නට පස්සෙත් අපි සැරින් සැරේට ගිහිල්ලා බලන්න ඕනේ මේ කියන වැලියු වල ස්ටොක් තියෙනවද අර කලින් බලපුවම. ඉන්ෂුරන්ස් එක තියෙනවද? දැන් ඇත්තටම අර ප්ලෙජ් වලට එහෙම දුන්නාම දැන් ඊපස්සේ ගිහිල්ලා බැලුවාම අපි බඩු නැහැ. එතකොට මේ ස්ටොක්ස් තියෙනවද? ස්ටොක් එක විකුණන්න ඕනේ. නමුත් ඒ අපිට අදාළ ප්‍රමාණයට ස්ටොක් මේන්ටේන් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ සමහර වෙලාවට සමහර ස්ටොක්ස් සවුත්තු වෙනවා. සත්තු කනවා විනාශ වෙනවා. ඒ වගේ මේ කොහොමද මේවා මේන්ටේන් වෙන්නේ? ඒවා අපි සාමාන්‍යයෙන් මාස 6කට වතාවක් බලන්න කියලා කියනවා. ඊළඟට මැෂිනරි ඉන්ස්පෙක්ෂන්ස් උත් අර විදිහටම වැලියු එක මේ මැෂින් එක දැන් සමහරට අපි මැෂින් එකක් ගන්න නම් දීලා තියෙන මේ මැෂින් එක ගෙනල්ලා හයි කරලාද දැන් මේක දුවනවද මේක ඔපරේට් වෙනවද කොයි ලෙවල් එකටද මේක ඔපරේට් වෙන්නේ ඊට පස්සේ මේ අපි කියපු එකමද මේ ගෙනල්ලා හයි කරලා තියෙන්නේ අන්න ඒ වගේ දේවල් අපි ගිහිල්ලා බලනවා ඊළඟට රෙගියුලර් ඉන්ස්පෙක්ෂන්ස් කියලා අපි යන්නේ ගොඩක් ලාට මේ බිස්නස් එකේ හරි මේ සිකියුරිටි එකේ හරි තත්ත්ව බලා ගන්න අපි යනවා මොකද අපි ලෝන් එකක් ක්‍රෙඩිට් පොලිසි එක හැටියට හැම ෆැසිලිටි එකක්ම අවුරුදු දෙකකට සැරයක් රිවීව් වෙන්න ඕන. එතකොට අපි ලෝන් එකක් දුන්නා නම් අපි මේ රෙගියුලර් විසිට්ස් ගිහිල්ලා බලනවා, ඉන්ස්පෙක්ෂන්ස් ගිහිල්ලා බලනවා. අපි ප්ලෑන් කරපු විදිහට අපි ප්‍රොජෙක්ෂන්ස්, ඒ කියන්නේ අපි අද ජයවර්ධන සර් කතා කරන්නේ නැති අපි ඉදිරියට එන මුදල් ප්‍රවාහයක් ප්‍රොජෙක්ට් කරලා තමයි අපි මේ ලෝන් දෙන්නේ. එතකොට අපි ප්ලෑන් කරපු විදිහට මේ වැඩේ යනවද නැත්නම් වෙන ප්‍රශ්න තියෙනවද? අන්න ඒ වගේ දේවල් බලන්න අපි ගිහිල්ලා බලනවා. ඊට අමතරව අපි රෙගුලර් ඉන්ස්පෙක්ෂන්ස් යනවා කස්ටමර්ස්ලා අපිට කැන්වස් කරගන්න. එහෙම නැත්නම් අපිට NPA ගිහිල්ලා ප්‍රශ්නයක් වෙච්ච එකක් තියෙනවා. අපි ආව බලන්න යනවා. නොව විදිහට විවිධාකාරයේ වූ ඉන්ස්පෙක්ෂන් යනවා. හැබැයි මේ අපි ඉන්ස්පෙක්ෂන් එකක් යනකොට අපි දැනගන්න ඕන දේවල් තියෙනවා. අපි ඉන්ස්පෙක්ෂන් එක යනවා නම් කස්ටමර්ට ඉන්ෆෝම් කරලා යන්න. මොකද නැත්නම් සමහරවිට ගියාම කස්ටමර් සූදානම් නැහැ අපිව හම්බ වෙන්න. ඉතින් ඒකට කස්ටමර්ට ඉන්ෆෝම් කරලා යන්න. විශේෂයෙන්ම ප්‍රයිවට් ප්ලේස් එකක් නම් අපි රෙසිඩෙන්ෂල් එකක් නම් බලන්න යන්නේ අනිවාර්යයෙන්ම සඩන් විසිට් යන්න එපා බලලා යන්න මේ මොකද නැත්තම් මම හිතන්නේ ගෙදරකට අපි එහෙම යනකොට සමහරවිට ඒගොල්ලන්ගේ පෞද්ගලික උත්සව තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා. ඒකට ඒ ටික කියලා යන්න සහ අපි කේස් බයි කේස් සමහරවිට රිකවරි වලට වගේ යනවා නම් අපි ඉහළ ඔෆිසර්ස්ට ඉන්ෆෝම් කරලා අන්න ඒ විදිහට තමයි යන්නේ. එතකොට ඉන්ස්පෙක්ෂන් එකක් යනකොට ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් යන්න ඕනේ කියලා තියෙනවා. මේ සයිස් ඔෆ් ද ක්‍රෙඩිට් එක අනුව මිලියන 10ට වැඩි නම් බ්‍රාන්ච් මැනේජර්, ඒ කියන්නේ බ්‍රාන්ච් එකේ මැනේජර් කියන්නේ මේ ශාඛාවේ කළමනාකාරතුමා. හැබැයි යා ග්‍රේඩ් එක ඇසිස්ටන්ට් මැනේජර්ට නෝඩු වෙන්න ඕනේ. ක්‍රෙඩිට් ඔෆිසර්ටයි ගිහිල්ලා ඒක කරන්න පුළුවන්. ඊළඟට මිලියන 10ත් 20ත් අතර නම් ප්‍රොවින්ෂල් AGM
සහ ඒරියා මැනේජර්ස්ලා අනිවාර්යයෙන්ම මේකේ ඊට පස්සේ මිලියන 20ටයි 50ටයි නම් AGM ඒරියා මැනේජර් බ්‍රාන්ච් මැනේජර් ක්‍රෙඩිට් ඔෆිසර් ඊට පස්සේ මිලියන 50ට වැඩි නම් නියෝජ්‍ය මහා කළමනාකාරතුමන් අදාළ සහකාර මහා කළමනාකාරතුමන් ඒ විදිහට ඒරියා මැනේජර්ගේ ඔක යනවා මේ හැම එකේම අනිවාර්යයෙන්ම යන්න ඕන දෙන්නෙක් ඉන්නවා ඔබ ශාඛා කළමනාකාරවරයෙක් වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මෙම ඔබයි ඔබගේ ණය නිලධාරියයි අනිවාර්යයෙන්ම මේ ඉන්ස්පෙක්ෂන් වලට ගිහිල්ලා තියෙන්න ඕන. ඊට පස්සේ අපි ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා නම් කලින් තියෙන ඉන්ස්පෙක්ෂන් රිපෝට්ස් එහෙම ටිකක් බලලා යන්න. අපි ගිහිල්ලා මොන හරි දකින්න දේවල් වලට අපි හරි විදිහට අපේ අනිත් අතොරිටි එකත් එක්කත් කතා කරලා හයි ඔතොරිටි එකත් එක්කත් කතා කරලා නිවැරදි වෙලාවට නිවැරදි ඇක්ෂන් එක ගන්න ඒක තමයි මේ ඉන්ස්පෙක්ෂන් එක බලලා ඕක ගිහිල්ලා අනිත් එක රිපෝට් එකක් දාලා තියෙනවා. අපි ඉන්ස්පෙක්ෂන් යනවා රිපෝට් නැහැ. නමුත් කවදා හරි ගැටලුවක් වෙච්ච වෙලාවට ඔය ඉන්ස්පෙක්ෂන්ස් රිපෝට් වටිනවා. එතකොට ඒ ඉන්ස්පෙක්ෂන් එකක් දාලා ඒ ටික තියන්න පින්තූරයක් ගන්න ඒව ෆයිල් වල දාලා තියන්න ඕගලන්ට ඉදිරියට ඒවා අවශ්‍ය වෙනවා. හරි මං හිතන්නේ මං කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස් ටික ඉවරයි. අසංක තව මොන හරි ප්‍රශ්න මොනවද තිබ්බ නේද? ප්‍රශ්න වගේක් දාලා තිබ්බා මේ ණය මුදලක් ඇගීමේ ක්‍රියාවලියේදී ණය තොරතුරු වාර්තාවේ ඇති තොරතුරු වැදගත් වන්නේ කෙසේද? ඒක මම හිතන්නේ මම ටිකක් කිව්වා. දැන් ඒකෙන් තමයි අපිට ඇත්තටම කස්ටමර්ගේ ණය පිළිබඳ හැසිරවීම අපිට දැනගන්න පුළුවන්. කොයි විදිහටද මෙයා ගන්නෙ සහ මෙයා කොච්චර ණය අරගෙන තියෙනවද? මෙයාට කොච්චර මුදලක් ගෙවන්න තියෙනවද? මෙයා අපිට හොඳ ණය කරුවෙක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්ද මේ විස්තර අපිට දැනගන්න පුළුවන් දැන් ක්‍රිබ් රිපෝට් එකේ හරිනම් ක්‍රෙඩිට් ස්කෝර් එකකුත් තියෙනවා තාම අපි ස්කෝර් එක බේස් කරලා වැඩේ කරන්නේ නැති වුණාට මූලිකව ක්‍රෙඩිට් ස්කෝර් එක හොඳ කෙනෙකුට ෆැසිලිටි එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට මේ ගනුදෙනු කරුගේ ණය හැසිරීම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ක්‍රිබ් එක බැලුවා නම්. එතකොට ඒක තමයි ඒක පොඩක් සවිස්තරාත්මකව ලියන්න. මම හිතන්නේ චංචල දේපල උගසක් මත ප්‍රදානය කරනු ලබන අත්තිකාරමක් සඳහා සීමිත වගකීම් සමාගමකින් ලබාගත යුතු සරකුම් ලේඛන. ඒක මම හිතන්නේ මම මේ කිව්වා මම බලන්නම් ඒකේ පොඩි ડોකියුමන්ට් එකක් මම එහෙම වුණොත් අපේ මිස්ටර් සංකලට දෙන්නම් මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඒතර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සර්කියුල් එක තමයි අපේ තියෙන ඒ කියන්නේ මෝගේජ් සම්බන්ධව තියෙන සර්කියුල් එක තමයි facilities against mortgage or immovable property සර්කියුලර් නම්බර එක 27යි 2020 ඔයගලන්ට ඒක ගත්තනම් සවිස්තරාත්මකව තියෙනවා මේකේ විස්තර ටික සහ මේ කියවන්න වෙලාවක් නැත්නම් ඒකේ ડોකියුමන්ට්ස් ටික වෙනම කොටු වල තියෙනවා ඒ ටික හරි ලාවට ආපාරක් වුණා කියව ගන්න. හරි මට තව එකක් කියන්න මතකුණා අර ප්‍රොපර්ටි එකක් ගන්නකොට ඒ ප්‍රොපර්ටි එක සර්වේ ප්ලෑන් එකේ තියෙනවා නම් ඒ ඉඩම විස්තර කරනවා මෙන්න මේකයි ඉඩම කියලා. එතකොට ඒකේ කොහේ හරි කියවිලා තියෙනවා නම් මේ ලෑන්ඩ් එක සාමාන්‍යයෙන් ඕක එන්නේ වත්ත එන්නේ විදිහට තමයි ප්‍රොපර්ටි එක විස්තර කරන්නේ ප්‍රොපර්ටි එකේ නම. හැබැයි ඒ නමේ කොහෙන්ද හරි කුඹුර දෙනිය කමත පිල්ලෑව ඔවිට වගේ එකක් තියෙනවා නම් ඒක ඇග්‍රේරියන් කමිෂනර්ගෙන් අපිට අප්‍රූවල් එකක් ගන්න වෙනවා මේක මෝගේජ් කරන්න. එතකොට එහෙම රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඒක ඇහුවොත් ලියන්න නැත්නම් ඒක මේ ඒතර එහෙම එකක් තියෙනවා. ඒක මේ චෙක් ලිස්ට් එකේ නෑ. ඒව අර කේස් බයි කේස් එන රික්වයර්මන්ට් සමහර වෙලාවල් වලට. එතකොට මට තව කියන්න අමතක වුණා මේ අපි ප්‍රොපර්ටි එකක් කමර්ෂල් ලෝන් එකකට ප්‍රොපර්ටි එකක් ගන්නවා නම් එක්ස්ට්‍රැක්ට් එක ගන්න ඕනේ අවුරුදු මම කිව්වා හවුසින් ලෝන් එකට නම් අපි එක්ස්ට්‍රැක්ට් ගන්න කවරින් පීරියඩ් of 15 years. හැබැයි අපි ගන්නේ කමර්ෂල් ලෝන් එකට නම් කවරින් පීරියඩ් of 30 years. අවුරුදු 30ක් පිටිපස්සට බලමු. ඒ ටික තමයි තියෙන්නේ. තව මොනවා හරි මේකේ ප්‍රශ්න තිබ්බද? එතකොට ටයිටල් සර්ටිෆිකේට් එකට ඕන ටික කිව්වා. හරි ඊට අමතරව අපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් අපාර්ට්මන්ට් එකෙත් අර නෝමල් ගන්න අපි ડોකියුමන්ට්ස් එකට අතනවා ටයිටල් එකට ඒ කියන්නේ ඉඩම ඒ කියන්නේ දීපල සම්බන්ධව ගන්න ડોකියුමන්ට් එක තමයි කොන්ඩොමීනියම් ඩික්ලරේෂන් එක කියලා තියෙනවා එකක්. එතකොට කොන්ඩොමීනියම් ඩික්ලරේෂන් එක ඊට පස්සේ ඒකට තියෙනවා ටයිටල් ඩීඩ් එකක්.
ඊට පස්සේ කොන්ඩොමීනියම් ප්ලෑන් එකක් කියලා එකක් තියෙනවා. කොන්ඩොමීනියම් ප්ලෑන් එක වෙනම තියෙනවා කොන්ඩොමීනියම් මැනේජ්මන්ට් ඔතොරිටි හරි එහෙම නැත්නම් රෙලෙවන්ට් ලෝකල් ඔතොරිටි එක එකෙන් සහතික කරන ලද ඒ කියන්නේ අප්‍රූව් කරන අනුමත කරන ලද කොන්ඩොමීනියම් ප්ලෑන් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඇපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඒකට කියන්නේ සහාදිපත්‍ය දීපල. අන්න ඒකක් ගන්න ඕනේ. ඊට අමතරව අපි ලීස් හෝල් රයිට් එක අපිට මෝගේජ් කරනවා නම් අපි සාමාන්‍යයෙන් ප්‍රයිවට් ලීස් අපිට මෝගේජ් කරගන්නේ අනිවාර්යයෙන්ම ලීස් එක දෙන පුද්ගලයා ලෙස ස්ටැටියුටරි බොඩි එකක් රජයේ ආයතනයක් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා UDA එකකින් BOI එකේ වගේ ඒවා තියෙනවා. එතකොට ස්ටැටියුටරි බොඩි එකක් වෙන්න ඕනේ. ලීස් ඇග්‍රීමන්ට් එක අඩුම ගානේ අවුරුදු 30ක්වත් තියෙන්න ඕනේ. අපිට මෝගේජ් කරනවා නම් මේවා අපි ලීගල් එකට දාලා කන්සෙන්ට් අරගෙන තමයි මේවා බලන්න ඕන. මේකේ තියෙනවා ඉඩම් හිමි වැවිලිකරුවෙකු පදිංචිය සඳහා කොළඹ අවටින් ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදි කරන්න. ඉතින් එතකොට නිවසක් ඉදි කරන්න නම් අපිට දෙන්න තියෙන්නේ BOC හවුසින් ලෝන් එකක් තමයි. එතකොට හවුසින් ලෝන් එකේ BOC හවුසින් ලෝන් එක විස්තර ටික කියලා මම ඒකේ විස්තර ටික ඔයගලන්ට ෂෙයා කරන්නම්. BOC හවුසින් ලෝන් එකේ විස්තර ටික කියලා මේ ප්‍රොසෙස් එකයි මම ප්‍රොසෙස් එක කිව්වා ඩොකියුමන්ට්ස් ටිකක් කිව්වා ඒ ටික තමයි කියන්න තියෙන්නේ. තක්සේරු වාර්තාවක ඔබ සලකා බලන ප්‍රධාන කාරණා මොනවද? ඒකත් අපි කතා කරා. එතකොට ඔය කරුණු ටිකක් ගොනු කරලා ලියන්න. right මේක එකක් තියෙනවා 2005 එකක් හැබැයි you are promoted to the grade of manager your area manager instruct you to grant quality advances discuss what are the criteria to be adapted by the bank to minimize the delay comparing and contrasting the procedures followed by the bank මේක මම හිතන්නේ හිතලා කියන්න පුළුවන් දැන් delay වෙන තැන් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට අපේ ඔය document collection එකේ delays තියෙනවා ලොකුවටම එතකොට ඔය document collection පැත්ත ඕගොල්ලෝ හරියටම කරනවා නම් delay එකේ බහුතරයක් delay එක ඉවර වෙනවා ඉතින් අපි නිවැරදිව ගනුදෙනු කරවව දැනුවත් කරලා ඒ අවශ්‍ය documents ටික අරගෙන කාලය මිඩංගු කරන්නේ නැතුව ඒ අවශ්‍ය දේවල් ටික කරනවා නම් මම හිතන්නේ මේ ඩිලේ එක අපිට වළක්ව ගන්න පුළුවන්. එතකොට ප්‍රොසීඩ් එක දැන් ප්‍රොසීඩ් එක ඔයගොල්ලෝ දන්නවා. මේ ප්‍රොසීඩ් එකත් එක්ක බලලා බලන්න මේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. එතකොට මේ ඇත්තටම මේ දැන් මම ලියපු පේපර් එක උනත් බොහෝ විට ප්‍රැක්ටිකලි ලියන්න පුළුවන් සහ අපි අහපු හැමෝමත් කියන්නේ තමන් වැඩ කරනවා නම් තමන්ට ප්‍රායෝගිකව වැඩේ කරන්න පුළුවන් සහ හැම කෙනාටම ලියන්න පුළුවන් ප්‍රශ්න අවම වශයෙන් දෙක තුනක්වත් තියෙවි. ඒ හින්දා මම විශ්වාස කරනවා මට පුළුවන් උපරිමයේ මට තියෙන දැනුම මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගත්තා. මම හිතනවා පොඩි හරි ඕගොල්ලන්ගේ මේ අලුත් මම හිතන්නේ ජොබ් ටෙස්ට් එකට මේ මොකක් හරිම දායකත්වයක් මට දෙන්න පුළුවන් කියලා. මොකද මම ජොබ් ටෙස්ට් ලිව්වෙත් මේ වගේම සෙමිනාර්ස් වලට සම්බන්ධ වෙලා තමයි. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි. අසංක මම නැවතුවට කමක් නැද්ද? මම පොඩ්ඩක් එළියේ ඉන්නේ මේ අවසන් කරන්න මොකද? මම චුට්ටක් එළියේ ඉන්නේ මේ සිග්නල් පොඩ්ඩක් අදින්න විශේෂයෙන්ම අවසන් කරන්න හරි. එහෙමනම් මම හිතන්නේ අසංක මේ වෙලාවේ සම්බන්ධ වෙන්න අසීරුතාවයක් තියෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි සහ හැමෝටම ඉතාම ඉහළ ලකුණු ලබා ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සහ ඉන්ටර්විව් එකනොත් හැමෝටම උපරිම සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි.